හරි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2019 පේපරේ 11 වෙනි ප්‍රශ්නය. ඇප්ලයිඩ් පේපරේ 11 වෙනි ප්‍රශ්නය. මුලින්ම තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්තාර කොටසක්. ඊට පස්සේ තියෙනවා සාපේක්ෂ ප්‍රවේගයේ කොටස. අපි මුලින්ම ප්‍රවේග කාල කොටස බලමු. ඒකේ තියෙනවා P හා Q මෝටර් රථ දෙකක් ඍජු පාරක් දිගේ නියත තොරණ සහිතව එකම දිශාවකට චලනය වේ. කාලය t සමානයි බිඳුවේදී P හි ප්‍රවේගය UMS ශ්‍රේණියකද Q හි වේගය U ධන 9 ms ශ්‍රේණියකද වේ. ඊට පස්සේ කියනවා P හි නියත ත්වරණය F ms ශ්‍රේණිය දෙකද Q හි නියත ත්වරණය F ධන 1/8 ms ශ්‍රේණිය දෙකද වේ. එහෙම විස්තරයක් දීලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි කොටසෙන් කියනවා T විශාලයි බිඳුව සඳහා P හා Q චලිතවලට එකම රූපයක හා දෙවෙනි කොටසේ කියලා තියෙනවා P විශාලයි බිඳුව සඳහා P ට සාපේක්ෂව Q හි චලිතයට වෙනම රූපයක ප්‍රවේග කාල වක්‍රවල දල සටහන අඳින්න කියලා. මුලින්ම ප්‍රවේග කාල ප්‍රස්තාර අඳින්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා කාලය t සමානයි බිඳුවේදී P මෝටර් රථය Q මෝටර් රථයට වඩා මීටර් 200ක් ඉදිරියෙන් සිටින බව තවදුරටත් දී ඇත. මොකද අත්‍යත් දෙනවා. එහෙම දීලා තියෙනවා කියලා ඊට පස්සේ කියනවා P පසුකර යෑමට Q මගින් ගනු ලබන කාලය සොයන්න කියලා. එතන ප්‍රවේග කාල ප්‍රස්තාර විතරක් නෙමෙයි සාපේක්ෂ ප්‍රවේගයත් ටිකක් සම්බන්ධ කරලා තියෙනවා මේ ගානට. සාපේක්ෂව ප්‍රවේග කාල ප්‍රස්තාරය අඳින්න කියලා තියෙනවා. හරි අපි බලමු කොහොමද මේ සටහන් දෙක අඳින්නේ කියලා. හරි ගාන හදන්න කලින් ප්‍රවේග කාල ප්‍රස්තාර පිළිබඳව යම්කිසි අවබෝධයක් අපි ලබා ගමු. එතකොට මෙතන මම ප්‍රස්තාර වර්ග තුනක් ඇඳලා තියෙනවා. 1 2 3 කියලා නම් කරලා තියෙනවා. එතකොට පළවෙනි මේ ප්‍රස්තාරය නිරූපණය වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම. එතකොට ඒක තවදුරටත් පැහැදිලි කරොත් අපිට මේව අවස්ථා කිහිපයක් සලකන්න පුළුවන්. අපි හිතමු මෙන්න මෙතන කාලය t1 මේ අවස්ථාවට t2 ඔය වගේ එක් කාලවලදී අපිට ප්‍රවේගයට මොකද වෙන්නේ කියලා හිතන්න පුළුවන්. මෙතනදී ප්‍රවේගය t1 වලදී ප්‍රවේගය මෙන්න මෙතන තියෙන ප්‍රවේගයම තමයි. t2 වලදී ප්‍රවේගයත් එන්නේ මෙතන තියෙන ප්‍රවේගයම තමයි. t3 වලදීත් එන්නේ මෙතන තියෙන ප්‍රවේගයම තමයි. එතකොට අපිට අවබෝධ වෙන්න ඕනේ මෙතන කාලයත් එක්ක ප්‍රවේගයේ වෙනස් වීමක් නැහැ. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට තප්පර 10ක් යද්දී මොකක් හරි වාහනයක යම්කිසි ප්‍රවේගයක් තිබ්බා. උදාහරණයක් විදිහට අපි හිතමු 60 ms ශ්‍රේණියක් කියලා. ඊට පස්සේ තප්පර 11යිදී 12යිදී 13 14 20 30 අන්නේ අවස්ථාවලදී චෙක් කරද්දී ඒ වාහනයේ ප්‍රවේගය කලින් තිබ්බ ප්‍රවේගය 60 ms ශ්‍රේණියකම තමයි. එතකොට අපි ඒක වචනයෙන් කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා. නැත්තම් එකම ප්‍රවේගයෙන් යනවා කියලා කියන්නේ. කියන්නේ ප්‍රවේගයේ වැඩිවීමක් හෝ අඩුවීමක් නැහැ. එතකොට අපිට ඒක ප්‍රස්තාරයක වශයෙන් නිරූපණය කරන්න වෙන්නේ මෙන්න මේ වගේ තනි ඉරක්. එතකොට ඒක ඇඟට ෆීලින් කරගන්න නම් මෙන්න මේ වගේ එක එක කාල Tamanට කැමති විදිහට මෙතනින් මැදින් උනත් ගන්න පුළුවන්. ඒ වගේ එකක් අරගෙන ප්‍රවේගය මේ මාක් කරලා බලන්න. මොන කාලවලට ගත්තත් එකම ලෙවල් එකෙන් තමයි උස මට්ටම් එන්නේ. මේ උස කියන්නේ ප්‍රවේගය. මේ එකම උසක් තමයි මේ සියලුම ලක්ෂ්‍ය වලට අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ ප්‍රස්තාරේ. එතකොට මේ සියලුම ස්ථාන වලට එකම ප්‍රවේගය තියෙනවා කියන අදහස අර මම උදාහරණයක් කිව්වා වගේ තප්පර 10 20 30 40 මේ අවස්ථාවවලදී 60 ms ශ්‍රේණියක ප්‍රවේගය අපිට පේනවා නම් ඒක අපි වචනයෙන් කියනවා ඒකාකාර ප්‍රවේගයක් කියලා. ඒක දෙවෙනි ප්‍රස්තාරය ගත්තොත් අපි මේ වගේම කරලා බලමු. මේ වගේ කාලයක් t1 t2 අපි තව කාලයක් ගමු t3 කියලා. එතකොට මෙතන ප්‍රවේගය මම දානවා v1 කියලා. මෙතන ප්‍රවේගය v2 මෙතන ප්‍රවේගය v3 කියලා දානවා. එතකොට බලන්න t1 වලදී තියෙන ප්‍රවේගය මේක. t2 වලදී තියෙන ප්‍රවේගය v2 ඒක වැඩි නේද? මේ උසින් වැඩි නේද? මෙතන ලෙවල් එක v1 මෙතන ලෙවල් එක v2 t3 වලට අදාළ ලෙවල් එක මේක. ඒකට පළවෙනි අවස්ථාවේදී මෙච්චර උසක් දෙවෙනි අවස්ථාවේදී මෙච්චර උසක් තුන්වෙනි අවස්ථාවේදී ප්‍රස්තාරේ එන මෙච්චර ලෙවල් එකකට නැගලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය කාලෙත් එක්ක වැඩි වෙලා කියලා මේ ප්‍රස්තාරය බලලා අපිට තීරණය කරන්න පුළුවන්.
ඒකට ඒ වගේ අවස්ථාවල අපි මොකක්ද ඒකට කියන්නේ? ත්වරණය කියලා තමයි පේපර්ස් වලදී එහෙම ගොඩක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක මතක තියාගන්න හොඳ ක්‍රමයක්. ඕගොල්ලෝ බයිසිකල් වල එහෙම යද්දි වාහනයක යද්දි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ ඇක්සලරේට් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ත්වරණය කරනවා කියන එක තමයි. අන්න ඒක මතක තියාගන්න. ඇක්සලරේට් කරන්න කියලා කිව්වොත් ඒකේ තේරුම හයියෙන් යන් කියලා වගේ අදහසක් නෙදෙන්නේ. ඒතකොට එන්න මොකද වෙන්නේ ප්‍රවේගය? දැන් තියෙන්නේ 10 නම් ඊළඟ මොහොතේ 20 30 40 ඔහොම වැඩි වේගෙන යනවා. ඒතකොට අවසානයේ මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වේගෙන යනවා. කිසිම වෙලාවක නියතව තිබිලා නැහැ. ඊළඟ මොහොත කලින් මොහොතට වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි කියන්නේ ත්වරණය වෙනවා කියලා. පළවෙනි අවස්ථාව ඒකාකාර ප්‍රවේගය. ප්‍රවේගයෙන් යනවා කියලා තමයි කියන්නේ. එතකොට තුන්වෙනි අවස්ථාව අපි බලමු. ඒකෝ දැන් ඒක ඕගොල්ලන්ට තනියෙන්ම හිතන්න පුළුවන්. T1 T2 T3 කියලා ගන්න. මෙතන ප්‍රවේගය ටිකක් ලොකුයි. උඩම තියෙන. මෙතනට එද්දි ප්‍රවේගය ටිකක් අඩුයි. මෙතනට එද්දි ප්‍රස්ථාරයේ ඒ ලක්ෂ්‍ය තම ප්‍රවේගය තවත් අඩුයි. එන්න මේ උස මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. ඒක උදාහරණයක් ඉදිරිය මතක තියෙනවා නම් ඕගොල්ලෝ බයිසිකලයක් පැදගෙන ගිහිල්ලා බ්‍රේක් කරන මොහොත ටිකක් කල්පනා කරලා බලන්න. 50 එන්නවා. ඊට පස්සේ ටිකක් උන්න බ්‍රේක් කරනවා. උන්න 40ට එනවා. තව ටිකක් බ්‍රේක් කරනවා. 30 20 10 ඕමෝම යනාදී වශයෙන් බිඳුව කරා ලං වෙනවා. අවසානයේ නිශ්චලතාවය කරාම ලං වෙන්න පුළුවන්. දිගටම ප්‍රතිරෝධයක් බ්‍රේක් කරොත් දිගටම ප්‍රතිරෝධයක් දැක්වුවොත් ප්‍රවේගය අඩු වෙලා බිඳුව කරාම එන්න පුළුවන්. ඒතකොට මෙතනදී වෙන්නේ කාලෙත් එක්ක ප්‍රවේගයේ අඩුවීමක් විතරයි. ඕක අපි මන්දනය කියලා කියනවා. හරි. එතකොට මේ ප්‍රස්ථාර තුන විතරක් දැන ගැනීම ප්‍රමාණවත්ද? මෙහෙමයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීම සඳහා මේ ප්‍රස්ථාර තුන පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් A level maths paper එකේ applied වල 11 වෙනි ප්‍රශ්නයේ එන ප්‍රවේග කාල ප්‍රස්ථාර ඒ ගැටලුව සඳහා මේ දක්වාම ඇවිල්ලා තින්නේ මේ වගේ අවස්ථා විතරයි. එක්ක මෙහෙම කෙලින් ඉරක්, උඩට ඉරක්, එක්ක පල්ලෙහාට ඉරක්. මේ අවස්ථාව විතරයි උගන්වන්නේ. වක්‍ර වලින් එන්නේ නැහැ. ඒතර මේ අවස්ථා තුන පමණක් භාවිතා කරලා 11 වෙනි ප්‍රශ්නේ ප්‍රවේග කාල කොටස අපිට සම්පූර්ණයෙන් ලකුණු ටික ගන්න පුළුවන්. ඒකට බිඳුව ඉන්න ළමයිට උනත් මේ ගාන මේ ප්‍රස්ථාර තුනේ අවබෝධ කරගත්තොත් ලකුණු ටිකක් ගන්න පුළුවන්. හරි. මේ ගාන හදන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා වර්ගඵලය කියන ඒ දේවල් දෙක අතර තියෙන සම්බන්ධතාව ටිකක් දැනගන්න ඕනේ. අනුක්‍රමණය කියන්නේ මොකද? වර්ගඵලයෙන් එන්නේ මොකක්ද කියලා යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතකොට මේ දෙක පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් ගාන සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන්. ඒතර අනුක්‍රමණය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ගණිතයේ අනුක්‍රමණය කියලා අපි අර්ථ දක්වන්නේ මොකද්ද? x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ tan නගය කියලා තමයි අපි අනුක්‍රමණය කියලා කියන්නේ. හරි. මම මේම සරල ප්‍රස්ථාරයක් ගත්ත මේ වගේ තනි ඉරක්. මම කිව්වනේ කොහොමද තියෙන්නේ මේ වගේ ඉරි ප්‍රස්ථාර විතරයි කියලා. එක්ක මෙහෙම එකක්, එක්ක මෙහෙම එකක්, එක්ක මෙහෙම එකක් තමයි ඔයගොල්ලෝගේ A level වලට ප්‍රයෝග කාල ප්‍රස්ථාරය සඳහා එන්නේ. ඒතර මම මේ වගේ ප්‍රස්ථාරයක් තෝරගත්තා. හරි. මේකේ අනුක්‍රමණය අපි චෙක් කරමු. අපිට x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය මෙන්න මේක කියලා හිතන්න පුළුවන්. මම ඒක θ කියලා දානවා. ඒකට අනුක්‍රමණය කියලා අර්ථ දක්වන්නේ එම කෝණයේ tan නගය. x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ ටැන්ජන් නගය ගත්තනම් හරි. tan θ තමයි ගන්න ඕනේ. හරි. දැන් මෙතන ප්‍රස්ථාරේ භාවිතා කරලා අපි මම පොඩි නිර්මාණයක් කරලා දිනවා මෙහෙම කඩීරි වලින්. ඉන්න මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපිට tan නගය ගන්න පුළුවන් නේද? මෙතන දිග අපි දන්නවද නැද්ද? ප්‍රස්ථාරයේ භාවිතයෙන් ගන්න පුළුවන්ද? ඔව් ගන්න පුළුවන්. මෙතන v1 මේ උස v2 නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ ગેප් එක. මෙතන අන්තරය v2 රින v1 කියලා. ඕනනම් ඩෙල්ටා v කියලා දාගන්න පුළුවන්. මෙතන ગેප් එක, මෙතන කාලාන්තරයක් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට t2, මෙතන ඉඳන් මෙතනට t1. එහෙනම් මේ කාලාන්තරය එන්නේ t2 රින t1. එහෙම නැත්නම් ඕනනම් අපිට ඩෙල්ටා t කියලා ලියා ගන්න පුළුවන්. හරි. tan θ. එහෙනම් දැන්
මේක පාවිච්චි කරලා අපි ලියමු v2 ඍණ v1 v2 ඍණ t1. මෙතනට අපි ඩෙල්ටා v දාමු. මෙතනට ඩෙල්ටා t දාමු. මෙන්න මෙතන යම්කිසි දෙයක් තියෙනවා අපිට. අපි මේකේ මාන ටිකක් චෙක් කරමු. මේකේ ms ඍණ 1 මෙතන තප්පර. අපි තවදුරටත් කරගෙන යමු. ms ඍණ 1 බෙදීම ඉස්නේ උඩට ගියාම ms ඍණ 1 ආයි මෙතන s ඍණ 1යි ms ඍණ දෙකක් නේද එන්නේ මාන. මේ අපි ලබාගත්ත අනුක්‍රමණීය මානින් ms ඍණ දෙකේ කියන්නේ. අන්න අපිට දෙයක් අවබෝධ වෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හැම වෙලාවෙම ඉන්නේ මොකද්ද? තෝරණයේ ඉන්නේ. අන්නේ පිළිබඳව හොඳ දැනීමක් තියෙන්න ඕනේ. හරි අපි ඊළඟට සලකමු වර්ගඵලය. වර්ගඵලයෙන් එන්නේ මොකක්ද කියලා බලමු. හරි මේ ත්‍රිකෝණය නිර්මාණය වෙලා තියෙනවනේ මම ඒ කොටසේ වර්ගඵලය ගන්නම්කෝ. එහෙම නැත්නම් මෙතන නිර්මාණය වෙලා තියෙන මේ ත්‍රිපිසීම වර්ගඵලය හිතමුකෝ. ත්‍රිපිසීම වර්ගඵලය කොහොමද එන්නේ? භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වාරයක් ලම්බ උස. කොහොමනේ? එතකොට අපි මේකේ මාන චෙක් කරමු. භාගය නම් ඕනේ නැහැ මාන චෙක් කරන්න. එතකොට මෙතන v ධන v කියලානේ තියෙන. ඒතර ප්‍රවේග දෙකක එකතුවනේ. එතකොට ඒකෙත් මානෙ ms ඍණ එකම තමයි. මෙතන කාලයේ මාන තියෙන්නේ. කාල දෙකක් අඩු කරාම ඉන්නේ කාලයක්නේ. හරි. මෙයාට මෙයා කැපෙනවා. මෙතනින් එන්නේ මීටර් කියලා. ඒ කියන්නේ විස්ථාපනය තමයි එන්නේ. ඒකට වර්ගඵලයෙන් මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් විස්ථාපනයත් අනුක්‍රමණයෙන් ත්වරණයක් වෙනවා කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය හෙව්වොත් ඔයාට එන්නේ මොකද්ද? ඒ මොකක් හරි වස්තුවක් හෝ අංශුවක් ගමන් කළ විස්ථාපනය. ඒ කියන්නේ කොච්චර ගියාද කියලා තමයි වර්ගඵලයෙන් එන්නේ. අනුක්‍රමණය හෙව්වොත් මොනියම් ස්ථානයක අනුක්‍රමණය හෙව්වොත් ඒ වෙලාවේදී ඒ වස්තුව කොච්චර තොරණයක් තිබ්බද කියලා ඔයාට පාවා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙක පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනවා මේ ගාන හදන්න. හරි. ඒ දේවල් වලට අමතරව මේ ගානේදී ස්පෙෂල් චෙක් කරලා තියෙන ප්‍රවේග කාල ගානේදී සාපේක්ෂ ප්‍රවේගය පිළිබඳ යම්කිසි දැනුමක් මේ පේපර් එකෙන් චෙක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කලින් අවුරුදු වල නම් මෙහෙම වගේ නැහැ. ප්‍රවේග කාල නම් ප්‍රවේග කාල විතරමයි ආවේ. මට මතක හිටියට. දැන් මේ අවුරුද්දේ ගානේදී පොඩ්ඩක් ප්‍රවේග කාලත් එක්ක සාපේක්ෂ ප්‍රවේගය දන්නවද කියලා පොඩ්ඩක් චෙක් කරලා තියෙනවා. හරි. તો සාපේක්ෂ ප්‍රවේගය කියන එක පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. අපි හිතමු මෙහෙම දැම්මොත් මේකේ තේරුම සිංහලෙන් කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වචනාර්ථයෙන්. මේ මොකද්ද මේ කියන්නේ? එතන v කියලා දාන්නේ ප්‍රවේගය. v කියලා දාන්නේ මොකක් හරි අංශුවක් හෝ වස්තුවක්. a කියලා දාන්නේ ඒ වගේ එකක්. එතකොට මේක අපිට ලියන්න පුළුවන් බීට සාපේක්ෂව එහි ප්‍රවේගය. හොඳට මතක තියාගන්න බීට සාපේක්ෂව කියද්දී මෙන්න මෙතන තමයි b කියන එක කෙනා එන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම කියන වස්තුව සාපේක්ෂව කියන වස්තුව බීට සාපේක්ෂව කිව්ව ගමන් b ව මෙන්න මේ පිටිපස්සට දාන්න. සමහර ළමයි ගොඩක් වරද්දනවා. ගාන සම්පූර්ණයෙන්ම වරදිනවා මේ නිසා. බීට සාපේක්ෂව එහි ප්‍රවේගය කිව්වම සමහර ළමයි b ව මෙහෙට දාලා මේක මෙහෙට දානවා. ඊට පස්සේ සම්පූර්ණ ගානම වරදිනවා. ඒ නිසා අවබෝධයෙන් ඒක ලියන්න. එතකොට මෙහෙම සිංහල තේරුම විතරක් දැනගත්තට ගාන හදන්න බෑනේ. මේක ගණිතමය වශයෙන් කොහොමද යම්කිසි ප්‍රසාරණයක් කරන්නේ? මේකට සමාන වෙන්නේ මොකද්ද? මේක පොළවට සාපේක්ෂව ලියනවා අපි මේක කොටස් දෙකකට කඩලා මෙන්න මේ ආකාරයෙන්. පොළවට සාපේක්ෂව එහි ප්‍රවේගය ධන බීට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය කියලා විවම ලියනවා. මේක පොළොවම වෙන්න ඕනේ නැහැ. මෙතනට ඕනම වස්තුවක් වස්තුවක් මේ මෙතන ඕනම සංකේතයක් එන්න පුළුවන්. ඒක වස්තුවක් වෙන්න පුළුවන්, පොළොව වෙන්න පුළුවන්, නැවක්, බෝට්ටුවක්, වතුර ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට මෙතන අර දෛශික එකතු කිරීමම තමයි තියෙන්නේ. මෙන්න මේක ලොප් වෙලා යනවා. ඒ කියන්නේ කැපිලා ගිහිල්ලා අවසානයේ A සහ B කියන දෙක මෙන්න මේ දෙපැත්තට සෙට් වෙනවා වගේ එකක් ඕනනම් මතක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට එහෙම දැනුමක් තියෙන්න ඕනේ මේ ගාන හදන්න නම්. ඒ කියන්නේ බීට සාපේක්ෂව ඒ මොන වගේද කියලා කිව්වොත්
මේක මෙහෙම ලියලා මෙන්න මේ වගේ ප්‍රසාරණයක් දාගන්නත් පුළුවන් වෙන්න ඕන. හරි. එතකොට මේ දැනුම ප්‍රමාණවත්ද? තව එක දෙයක් ඕනේ. ඊට සාපේක්ෂව A කියන එකේ තේරුම් කිහිපයක් තියෙනවා. අන්න ඒ තේරුම් ටිකක් දැනගන්න ඕනේ. අපි හිතමු එහෙම ඒ වස්තුවක් තියෙනවා. මේ B වස්තුවක් තියෙනවා. අපි හිතමු නිකන් නැව් දෙකක් කියලා. මේ නැව මෙහෙට යනවා. B නැව මෙහෙට යනවා. එතකොට B ට සාපේක්ෂව A කියන එකේ තේරුම මොකද්ද? මොකද තමයි අවශ්‍ය වෙන්නේ සාපේක්ෂ ප්‍රවේගී ගණන් වලටත් මේක මාර වැදගත්. මේ අයිඩියා එක ඕනේ, මේ සිතුවිල්ල ඕනේ, මේ ගණිතමය ප්‍රකාශනය. මෙන්න මේක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ගැටලුව විසඳන්න. ඒකට B ට සාපේක්ෂව A කියන එක්කෙනාගේ B ප්‍රවේගයම ගමුකෝ. B ට සාපේක්ෂව A කියන එක්කෙනාගේ ප්‍රවේගය මොකද්ද මේකේ අදහස? එක එක ඒවා තියෙනවා. මේක තමයි ගොඩක් වැදගත්. B නතර කළ විට එහි ප්‍රවේගය, අන්න ඕක තමයි ගොඩක්ම වැදගත්. මෙන්න මේ නතර කළ විට කියන එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය හොයලා අපි මාක් කරා කියලා හිතමුකෝ. එතකොට කෙලින්ම B ව නැවතුණා කියලා හිතන්න පුළුවන්. හරි. B තනිකරම නැවතුණා කියලා හිතලා ගැටලුව විසඳලා පිළිතුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව දෙයක් තියෙනවා. මේක තමයි ඇත්තම ස්වාභාවික අදහස. B ට සාපේක්ෂව A කියන එකේ අදහස තව එකක්. මේක තමයි ටිකක් දැනෙන අදහස වෙන්නේ. ඒක තමයි B වල දැන් අපි මාන නැවක් කියලා කිව්වනේ මේක. B නැව A නැව. ඒකට B ට සාපේක්ෂව එහි ප්‍රවේගය කියන එකේ තව තේරුමක් තමයි B වල B නැවී ඉන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. A නැව උඩ මිනිසෙක් ඉන්නවා. අන්න එයාට A කියන නැව කොහොමද යන්නේ කියලා පේන විදියක් තියෙනවනේ. ඒ කියන්නේ B කියන එක්කෙනා එයාගේ නැව උඩ ඉඳිද්දි එයාට වැඩිය තේරෙන්නේ නැහැ නේ එයා කොහේ හරි යනවද කින්දවන්ද කියලා. අනිත් ඔක්කොම එයාටම වෙන්නේ මුහුදනේ. එතකොට එයා B නැවේ ඉඳගෙන A නැව නිරීක්ෂණය කරනවා. එතකොට එයාට යන විදියක් තියෙනව නේද පේන. ප්‍රවේගය, තොරණය හෝ දිශාව හෝ එහෙම මොකක් හරි ඒ ඔක්කොම දෛශික තමයි. එහෙම යන විදියක් තියෙනවනේ එයාට පේන නිශ්චිත විදියක්. අන්න ඒක තමයි B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය කියන එකේ අදහස. ප්‍රවේගය කිව්වොත් B ට සාපේක්ෂව A කොහොමද යන්නේ කියන යන ප්‍රවේගය ගැන තමයි ඔය කියන්නේ. එතකොට මේක අපි තව විදිහකට ලියන්න පුළුවන්. කැපිටල් B හි සිටින කෙනෙකුට A නැව ගමන් කරන ප්‍රවේගය පෙනෙන ආකාරය. හොඳ උදාහරණයක් මම කියන්නම්. අපි බස් වල ගිහිල්ලා තියෙනවනේ. සාමාන්‍යයෙන් බස් වල යද්දි පාරේ යන්නේ ගස් එහෙම තියෙනව පේනවනේ. මේ හොඳ උදාහරණයක්. මේක මතක තියාගන්න ඕනේ. එතකොට වැඩේ හරි. එතකොට බස් එක ඇතුලේ ඉඳන් අපි මුකුත්ම බලන්නේ නැතුව අපි ගස් එළියේ තියෙන ගස් දිහා විතරම බලන්නේ. අනිත් වාහන දිහා බලන්නේ නැහැ. කෙලින්ම ගස් දිහා විතරක් බලනවා. අපි ඇතුලේ ගමන් කරන බස් එක දිහාවත් බලන්නේ නැහැ. ජනේලෙන් කෙලින්ම මේ වගේ අත්දැකීම් හැමෝටම තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේක ෆීල් කරගන්න පුළුවන්. ජනේලෙන් ඍජුවම කෙලින්ම බලන එළියේ තියෙන ගස් දිහා. එතකොට අපිට මොකද්ද සාමාන්‍යයෙන් එහෙම කෙලින්ම දැක්කම මොකද්ද වෙන්නේ? කෙලින්ම ඍජුවම බලනවා ගස් දිහා. එතකොට අපිට පේන්නේ අපි යනවා වගේ නෙමෙයි, ගස් ටික පිටිපස්සට යනවා වගේ තමයි පේන්නේ. අන්න ඒක තමයි සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. ඔය දෙවෙනි වාක්‍යයෙන් ඒත්තු ගන්නේ මම ඒ වගේ දෙයක්. B හි සිටින කෙනෙකුට A නැව ගමන් කරන ප්‍රවේගය පෙනෙන ආකාරය. ඒකට මම අර උදාහරණයක් කිව්ව ගස් ටික පිටිපස්සට යනවා වගේ නේ. ඇත්තටම ගස් පිටිපස්සට යන්නේ නැහැ. අපි ඉස්සරහට යන්නේ. එතකොට ඇතුලේ ඉන්න කෙනෙක්ට පේන්නේ කොහොමද? ගස් ටික පිටිපස්සට මොන යනවා වගේ හයිය. හරි. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා පාරේ. බස් හෝල් එකේ ඉන්නවා කියමුකෝ. එයා බස් එක නැගලා නැහැ. ඒ මිනිස්සුන්ට පේනවද ගස් යනවා වගේ? නෑනේ. ඒ මිනිස්සයා නිශ්චලයි, ගස් ටික නිශ්චලයි. එහෙනම් මොකද වෙන්නේ? එතන සාපේක්ෂව දැනීමක් තියෙනවනේ. එකිනෙකා ගමන් කරන ප්‍රවේගය අනුව ඉන්න සිටින ස්ථානය අනුව මෙතන එකිනෙකාට දැනෙන විදිය වෙනස්. අන්න ඒක තමයි ඔය සාපේක්ෂ ප්‍රවේගය කියලා අපි ඔය අර්ථ ගන්නගෙන කරන්නේ. හරි මේ දැනුම ඕනේ. ඒකට මේ ගාන හදන්න නම් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ
නතර කළ විට ප්‍රවේගය කියන අදහස. කියන්නේ එයා යන්නේ නැහැ. සාපේක්ෂව කියන එක්කෙනා යන්නේ නැහැ. එයා ෆික්ස්. ප්‍රවේගය බිඳුව වෙලා කියලා හිතන්න පුළුවන්. හරි. දැන් මේ ටික පාවිච්චි කරලා අපිට ගාන හදන්න පුළුවන්. හරි. ගානට යන්න. හරි. ඒතකොට මම දත්තයන් ටික මාක් කරගන්නවා. ප්‍රවේගය p ගේ ප්‍රවේගය දීලා තිනවා u කියලා. p ගේ ප්‍රවේගය u ධන 9. ඒකට ත්වරණයන් දීලා තිනවා p ගේ ත්වරණය f, q ගේ ත්වරණය f ධන 1ට 10. හරි. එතකොට පළවෙනි කොටසෙන් අහලා තියෙනවා මම මෙතන ප්‍රවේගය පොළොවට සාපේක්ෂව කියලා දාගත්තේ නිකම්ම මොකක් හරි ගැටලුවකදී ප්‍රකාශ කරොත් මේ පේපරේදී කිව්වොත් කවුරු හරි කිව්වොත් නිකම්ම p හි ප්‍රවේගය, q හි ප්‍රවේගය, a හි ප්‍රවේගය, නැවේ ප්‍රවේගය නිකම්ම කියනවා. ඒකට ඒකේ තේරුම තමයි මේ නොකිය කියන්නේ පොළොවට සාපේක්ෂව මෙච්චරයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ නිශ්චල වස්තුවකට සාපේක්ෂව ප්‍රවේගය තමයි කියන්නේ. ඒතකොට පොළොවට සාපේක්ෂව කියලා මම දාගත්තා. මම e කියලා දාලා තින්නේ පොළොව කියන අදහස. එතකොට මේකේ පළවෙනි කොටසේ අහලා තිනවා t විශාලයි බිඳුව සඳහා. ඒ කියන්නේ ආරම්භක ස්ථානය කියන අදහස තියෙන්නේ. සඳහා p හා q හි චලිතවලට එකම රූපයක ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳින්න කියලා කියනවා. හරි. බලමු මේක කොහොමද කරන්න කියලා. හරි. අපි අඳිමුකෝ මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳගන්න. එතකොට t සමානයි බිඳුවේදී p වල වේගය u, q වල වේගය u ධන 9. එහෙනම් මොකද්ද ලොකු? u ධන 9 ලොකු. ඒ කියන්නේ q හි ප්‍රවේගය මේ වෙද්දි ලොකු වගේක තියෙන්නේ. මොකද 9ක් වැඩිනේ. හරි. අනුක්‍රමණය ගැන හිතුවොත් මොකද වෙන්නේ? අනුක්‍රමණය වැඩිත් q ගේ. එයා f ධන 1ට 10ක් තියෙනවා. 1ට 10යි කියන තොරණයකුත් එයාට තව වැඩිපුර තියෙනවා ඊට වඩා. එතකොට අනුක්‍රමණයත් වැඩි q ගේ. අනුක්‍රමණය වැඩි. එහෙම නැත්නම් තොරණය කියන්නේ අනුක්‍රමණය. එතකොට ප්‍රස්ථාරයක් වශයෙන් සලකද්දී අනුක්‍රමණය q ගේ වැඩි. අනුක්‍රමණය වැඩි කියන්නේ මොකද්ද? එයාගේ නැග්ම වැඩි. එහෙනම් මේ නැග්ම වැඩි වෙන විදිහට ප්‍රස්ථාරය අඳින්න ඕනේ. එතකොට මම මුලින්ම p ගේ ප්‍රස්ථාරය අඳිනවා. මේ වගේ ප්‍රස්ථාරයක් මම අඳිනවා. හරි. ඒක එතකොට එන්නේ මෙතන ස්ටාර්ටින් පොයින්ට් එක u නෙන්නේ ප්‍රවේගය u. මෙතන q u ධන 9කින් යන්නේ. ඒ කියන්නේ මෙතන u නම් අනිවාර්යෙන් ඊට වඩා උඩින් පටන් ගන්න ඕනේ. හරි. නම් මේ වගේ තැනක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ q හි ත්වරණය f ධන 1ට 10යි. ඒ කියන්නේ මේට සමාන්තරව වෙන්න පුළුවන්ද? මෙහෙම පැරලල් වෙන්න පුළුවන් බෑ. එහෙම සමාන්තරව આવොත් අනුක්‍රමණ දෙක සමානයි නේ. එකම අනුක්‍රමණයනේ තියෙන්නේ. එකම ත්වරණයනේ. එතකොට ඉන්නේ අනුක්‍රමණය කියන්නේ ත්වරණයම තමයි මේ ගන්න. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඊට වඩා ටිකක් මෙන්න මේ උසට ඇඳලා පෙන්නන්න ඕනේ. ඔන්න ඔහම අඳින්න ඕනේ. හරි අපි මාක් කරගමු. මේක t axis එක තප්පර මේක v ms ශ්‍රේණිය එක ms ශ්‍රේණිය එක තප්පර හරියට දාන්න ගැටුවේ දීලා තියෙන්නේ ms ශ්‍රේණිය එක ms ශ්‍රේණිය දෙක ඒව තමයි. කොට කිලෝමීටර් පැයට කිලෝමීටර් ඒ වගේ ඒවා දෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒක අවධානයෙන් බලලා හදන්න. එතකොට මෙතන ආරම්භක අවස්ථාව මම මේ අඳින්නේ මෙතන p ප්‍රස්ථාරය. මෙතන ඇඳි q ගේ ප්‍රස්ථාරය. එතකොට මෙතන u මෙතන එහෙනම් එන්නේ u ධන 9. හරි. එතකොට මෙතන අපිට බිඳුවකම බිඳුව ස්ථානය කියලා මාක් කරන්න පුළුවන්. ඔය වගේ දෙයක් තමයි අඳින්න වෙන්නේ. මේක පොඩ්ඩක් මේ q ගේ ඇන්ගල් එක මෙන්න මෙහෙම ඇඳොත් වැරදි. මෙහෙම පොඩ්ඩක් උඩට කරලා ඇඳලා පෙන්නන්න ඕනේ. අයියේ. එයාගේ අනුක්‍රමණය වැඩි, මෙයාගේ අනුක්‍රමණය එන්නේ. එහෙම නැත්නම් ත්වරණය එන්නේ මොකද්ද? f. මෙයාගේ ත්වරණය. එහෙම නැත්නම් අනුක්‍රමණය එන්නේ f ට තව ටිකක් එකතු වෙච්ච එක. ඔන්නෝම එකක් එන්නේ. හරි. ඊට පස්සේ අපි දෙවෙනි කොටස බලමු කොහොමද කරන්න කියලා. දෙවෙනි කොටසේදී කියන්නේ ඊට සාපේක්ෂව q හි චලිතයට වෙනම රූප සටහනක ප්‍රස්ථාරයක් අඳින්න කියලා. එතකොට අපි ඒක කොහොමද ලියාගන්නේ? ඊට සාපේක්ෂව q හි චලිතයට ඔන්නෝම අදහසකින් තමයි ලියාගන්න පුළුවන්. ඕක අපිට තව විදිහකට ලියාගන්න පුළුවන්. පොළොවට සාපේක්ෂව q ධන ඊට සාපේක්ෂව පොළොව කියලා. හරි අපි මේ දෙක දන්නවා. පොළොවට සාපේක්ෂව q මේ තියෙන්නේ. මම මේ ප්‍රවේගය ලියන්න හොඳේ මෙතන v කියලා දාලා තියෙන්නේ ප්‍රවේගය. මේක එන්නේ u ධන
9 කියලා. හරි. ඊට සාපේක්ෂව පොළව එහෙම එකක් දන්නේ නැහැ. දැන් අපි දන්නවා පොළොවට සාපේක්ෂව p. නිකමට හරි මේ අකුරු දෙක මාරු කරොත් මොකද වෙන්නේ? ඒකේ අදහස මොකද්ද? ඒකේ අදහස තමයි මේ තියෙන දිශාවත් අනිත් පැත්තට මාරු වෙනවා කියන එක. එහෙනම් මොකද වෙන්නේ? මේක තිබ්බේ මෙහෙට. මේක දැන් තියෙන්නේ දිශාව මෙහෙට. එහෙනම් අපි මේක එකම දිශාවට කොහොමද හරවන්නේ? එතන ඍණ දාලා මේක ඔහෙට හරවන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ දෙක කැපිලා යනවා. එතකොට 9යි කියලා එනවා. එතකොට ප්‍රවේගය සාපේක්ෂ ප්‍රවේගය විතර ප්‍රමාණවත්ද මේ ප්‍රවේග කාලේ ප්‍රස්ථාරය අඳින්නේ? ඇත්තටම කිව්වොත් නැහැ. ඇයි? අනුක්‍රමණය ගැන අදහසක් තියෙන බෑ ප්‍රස්ථාරය අඳින්නේ. ත්වරණය ගැන අදහසක් තියෙන්න ඕනේ. එතකොට ත්වරණයත් අපි හොයා ගන්න ඕනේ p ට සාපේක්ෂව q ගේ. එතකොට ඒකත් ඒ වගේම හොයත හැකිද? ඔව්. ත්වරණය, විස්ථාපනය, ප්‍රවේගය කියන මේ දෛශික ඕනම දෛශිකයකට මෙන්න මේ සාපේක්ෂ මූලධර්මයෙන් ඇප්ලයි කරන්න පුළුවන්. මම ත්වරණයටත් ඒක ඇප්ලයි කරනවා. පොළොවට සාපේක්ෂව q ත්වරණය අපි දන්නවා f දාන මෙතන 10 කිලෝන දැම්මා එකපාර දානවා දිශා දාන්නේ නැහැ. p ට සාපේක්ෂව පොළොව එහෙම එකක් දන්නේ නැහැ. අපි දන්න හැබැයි පොළොවට සාපේක්ෂව p. ඒක f නම් p ට සාපේක්ෂව පොළොව කියන එක ඍණ f වෙන්න ඕන. එතකොට මේ දෙක කැපිලා යනවා. ත්වරණය එනවා මෙහෙම එකක්. මේක ms ඍණ 1 එන්න ඕනේ. එතන ප්‍රවේගය ms ඍණ 1. එහෙනම් අපිට හිතන්න පුළුවන් 9ක ප්‍රවේගයක් ඊට පස්සේ ත්වරණයක් තියෙනවා. ත්වරණය හරි අඩුයි. මේ 0.1ක් තියෙනවා. හැබැයි ත්වරණය යන්නේ මොන වුණා? එනි ඊළඟ මොහොතේදී මොකද වෙන්නේ ප්‍රවේගය? 9 නෙමෙයි 9ට වඩා මොකක් හරි වැඩියක්. උඩ අපිට හිතන්න පුළුවන් බස්තාරේ එන්න යන්නේ මොන පැත්තටද? මෙන්න මේ උඩ පැත්තට යන්න ඕනේ. ප්‍රවේගය වැඩි වීමක් නෙදී. ඔන්න ඔහොම එකක් ගන්න පුළුවන්. ඒතකොට ප්‍රස්ථාර දෙක අඳින්නේ කොහොම තමයි. හරි ප්‍රස්ථාර දෙක ඇඳලා පස්සේ ඊට පස්සේ ආයි දත්තයක් දෙනවා t සමානයි බිඳුව. ඒ කියන්නේ දෙකම ස්ටාර්ට් කරන මොහොතේදී ස්ටාර්ටින් පොයින්ට් එකේදී p මෝටර් රථය q මෝටර් රථයට වඩා මීටර් 200ක් ඉදිරියෙන් සිටින බව තවදුරටත් දී ඇත. මොන දැන් p ඉන්නේ ඉස්සරහින්. ඒ කියන්නේ අපි හිතමු මේ දෙන්න යන මාර්ගය මෙහෙම කියලා. ඔහොම මාර්ගය කියන්නේ. ඔන්න මෙතනදී p දැන් පටන් ගන්න යන්නේ. p කියන එක කෙනා. ප්‍රවේගයව මම අඳින්න යන්නේ. හරි. ඒකට q කියන එක කෙනාත් ඒ මාර්ගෙම. එහෙම නැත්නම් ඊට සමාන්තර මාර්ගයක් කියලා හිතන්න පුළුවන්. ඔහොම යනවා. මෙන්න මෙතනදී q පටන් ගන්නවා. දැන් q ඉන්නේ කොහමද? p මෝටර් රථය q මෝටර් රථයට වඩා මීටර් 200ක් ඉදිරියෙන් සිටින බව තවදුරටත් දී ඇත. මෙයා ඉදිරියෙන් කොච්චර ඉන්නවද? p කියන එක කෙනා. p කියන එක කෙනා ඉදිරියෙන් මීටර් 200ක් ඉන්නවා. ඔන්නම දත්තයක් දෙනවා. එහෙම දීලා කියනවා p පසු කර යෑමට q මගින් ගනු ලබන කාලය සොයන්න. දැන් කොහොමද මේක හොයන්නේ? මේගොල්ලෝ සාපේක්ෂ ප්‍රවේගය ප්‍රස්ථාරයක් අඳින්න කිව්වේ මෙන්න මේකට තමයි. ඇත්තට මේක මුලින්ම බලන්න පසු කරගෙන යනවද කියලා. මෙතන u නේ ප්‍රවේගය. මෙතන u දන 9. කොහොම තිබ්බ ගමම අපිට හිතන්න පුළුවන්ද දැන් q ගේ ප්‍රවේගය වැඩි. ඇත්ත 9කින් වැඩි. අනිවාර්යෙන් පාස් කරනවා කියලා හිතන්න පුළුවන්. බෑ එහෙම වෙන්න එහෙම හිතන්න බෑ. ඇයි? p මේ වෙද්දි u ප්‍රවේගය යනවා ඊළඟ මොහොතේදී යාට ත්වරණයකුත් තියෙනවානේ. ඒ ත්වරණය මොකද වෙන්නේ? f යත් වැඩි කර යනවා ප්‍රවේගය. කවුද දන්නේ q බ්‍රේක් ගන්නවද කියලා? ඔතනින්. ඒ කියන්නේ ඉස්සරහා තියෙන වාහනයක් උදාහරණයක් විදිහට ඉස්සරහා තියෙන වාහනයක් බස් එකක් කියලා හිතන්නකො. එයා යනවා 50න්. අපි මොටර් සයිකල් එකේ යනවා පිටිපස්සෙන් 70න් එනවා. 70න් ඇවිල්ලා අපි ඒත් පිටිපස්සෙන් ඉන්නේ. අපි ඊළඟ මොහොතේ බ්‍රේක් කරන්න ගත්තොත් මාර්කෙට අපිට 50න් යන බස් එක පාස් නොකරන්න මේ වෙන්න පුළුවන්. පාස් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ බ්‍රේක් ගහලා ඊට කලින් ස්ලෝ වුණොත් එහෙම නැත්නම් 50ට වඩා ස්ලෝ වුණොත් එයා ස්පර්ශ කියන්නේ එයාට ලඟ වෙන්න කලින් ඉතින් යන්න බෑනේ එයා පාස් කරගෙන. ඒ නිසා හරියටම බලන්න ඕනේ Q යනවද කියලා. ඌ Q යනවා අනිවාර්යෙන් පාස් කරගෙන. එයාගේ ත්වරණය එයාගේ ප්‍රවේගෙත් වැඩි. ඊට වඩා එයාගේ ත්වරණෙත් වැඩි P ට වඩා. මේ දෙන්නට වෙන බලපෑමක් කරේ නැත්නම් අනිවාර්යෙන් Q ටික වෙලාවකින් ටික මොහොතකින් P ව පාස් කරනවා.
එතකොට මේ පිළිබඳව ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් මේ දෙන්න ඔහොමම ගියොත් පාස් කරන්න ඕනේ. හරි. දැන් අපි ගාන හදමු. ඊට පුළුවන් සාපේක්ෂව අපි ඇඳන්නේ ප්‍රස්ථාරයක් මෙන්න මේ ප්‍රස්ථාරේ. මොනක පාවිච්චි කරලා ගැටලුව හදන්නේ. මේ මොකද්ද කියන්නේ? මේ ප්‍රස්ථාරයේ තියෙන්නේ p ට සාපේක්ෂව q චලනයේ තියෙන්නේ. මම ඕකේ දෙකක් කිව්වා. සාපේක්ෂව කියන්නේ අදහස කිව්වම ඒකෙන් එන තේරුම් දෙකක්. එකක් p නිශ්චල කරාට පස්සේ q චලනය. මම කිව්වා ඒක තමයි ගාන හදන්න වැදගත් වෙන්නේ කියලා. අනිත් එක තමයි p වල ඉන්න කෙනෙක්ට කිව්ව පේන විදිය කියන අදහස කියලා කිව්වා. එතකොට පළවෙනි අදහස p නතර කරා කියලා හිතලා තමයි ඔය ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. එතකොට p ට සාපේක්ෂව q කියන එකේ ප්‍රවේගය පිළිම්ම දැන් p නතර කරලා දැන් මෙයා නතර වෙලා තියෙන්නේ. හරි ඔන්න බලන්න තර්ක කරන විදිය. පිළිම්ම දැන් p නතර. e stop. එහෙනම් q ට දැන් p ට සාපේක්ෂව q නේ මේ ප්‍රස්ථාරයේත් ඇඳලා තියෙන්නේ මොකද්ද? p ට සාපේක්ෂව q තමයි ඇඳලා තියෙන්නේ. එහෙනම් ඒකේ තේරුම p කෙලින්ම ස්ටොප් වෙලා තියෙන්නේ. එහෙනම් q ට p පාස් කරන්න කොච්චර දුරක් යන්න ඕනද? p ට q පාස් කරන්න යන්න ඕනේ 200යි. නේ? ඇයි? ඉතින් කෙලින්ම ස්ටොප් කරලා නැති ආරම්භක ස්ථානයේ ඉඳන් හිතන්න. එහෙනම් 200ක් දුර ගියාට පස්සේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම q කියන එක්කෙනා p පාස් කරනවා. අපි යාට පාස් කරන ටයිම් එක t කියලා දාමුකෝ. හරි. එතකොට මේ q විස්ථාපනයේ 200ක් වෙද්දි q විස්ථාපනය නෙමෙයි ඇත්තටම p ට සාපේක්ෂව q විස්ථාපනයේ 200ක් වෙද්දි මොකද වෙන්නේ? q කියන එක්කෙනා p පාස් කරනවා. ඉතින් මේ ඇත්තට ඇඳලා තියෙන p ට සාපේක්ෂව q ප්‍රස්ථාරය නෙමෙයි. මෙන්න මේ වර්ගඵලය 200ක් වුණාම මොකද වෙන්නේ? p පාස් කරන්න පටන් ගන්නවා. එහෙනම් මේ වර්ගඵලයට සම්බන්ධය ලියුණා. හරි මං කිව්වනේ වර්ගඵලයෙන් එන්නේ මොකද්ද? ගමන් කරන දුර. දැන් මේ p ට සාපේක්ෂව q ගමන් කරන දුර තමයි මේ එන්නේ. එයා 200ක් වෙච්ච ගමන් වැඩේ හරි. 200 කොහොමද ගත්තේ? මෙන්න මේ රූපෙන් ගත්තේ. p නතර කරා. p නතර කරා කියන එකේ තේරුම මොකද්ද? p ට සාපේක්ෂව තර්ක කරා කියන එක. p ට සාපේක්ෂව තමයි මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ p නතර කරාම ප්‍රස්ථාරය තමයි මේ ඇඳලා තියෙන්නේ. p නතර කරාට පස්සේ q චලිතය පිළිබඳව අදහසක් ගන්නා වූ ප්‍රස්ථාරය තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒතකොට 200 සමාන වෙනවා මේ යටත් පිරිසේ වර්ගඵලයට. මේක ත්‍රිපිටකයේම ඉන්නේ භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව. මෙතන 9 ධන මම මෙන්න මේක හොයාගන්න ඕනේ. මේ දුර කොහොමද හොයන්නේ? මෙතන 9 ධන මේ අලුත් එක දන්නේ නැහැ. අපි මෙතන තොරණය දන්නවා 1ට 10යි කියලා. හරි. එක අතකින් ඒක තොරණය. අනිත් අතෙන් මොකද්ද? මං කිව්වා තොරණය කියන්නේ අනුක්‍රමණය කියලා. එහෙනම් අපිට මෙතන යම්කිසි නිර්මාණයක් කරලා මේක අනුක්‍රමණයට සම්බන්ධ කරගන්න පුළුවන්. අනුක්‍රමණයෙන් එනවා මේ කැලල අපි v කියලා ගමුකෝ. මේ කැලල t නෙන්නේ. 1ට 10 සමානයි v බෙදීම t කියලා එනවනේ. එහෙම ගන්න පුළුවන්ද බලන්න. අනුක්‍රමණය කියන්නේ දැන් මෙතන කෝණයක් දාගත්තොත් එයාගේ tan ළඟින් තේරෙනව නේද? 1ට 10 සමානයි සම්මෝපාද බෙදීම බද්ධපාත. කොට v කියන එක කෙනා එනවා t බෙදීම 10 කියලා. එතකොට මේ ටික t බෙදීම 10 නම් මෙතනට එන්නේ 9 ධන t බෙදීම 10යි කියලා. හරි. සමාන්තර පාද දෙක එකතු වෙන්නේ 9 ධන t බෙදීම 10. ලම්බ උස කියන්නේ ආයේ මෙන්න මේ t කියන එක. හරි. ඕක සුළු කරගත්තා නම් උත්තරේ ගන්න පුළුවන්. මේ දෙක අපි මෙහෙට දාමු. එතකොට මෙතන 400යි 9යි 18යි t බෙදීම 10යි වැඩි කිරීම t 18යි t වර්ග බෙදීම 10යි. සමීකරණය මම 10න් වැඩි කරනවා. එතකොට එනවා t වර්ගයේ ධන 180යි t ඍණ 4000 සමානයි බිඳුව කියලා. ඕක සාධක කැඩෙනවා t ඍණ 20 t ධන 200 කියලා.
ඒතර Tට උත්තර දෙකක් එනවා. 20යි තප්පර මේක බිඳුවට සමාන කරාම ඍණ 200යි තප්පර කියලා. ඍණ වෙන්න බෑනේ. කාලය ධන වෙන්න. එතකොට ඉන්නේ 20යි තප්පර කියලා. හරි. මේ ගානට ලකුණු දීලා තියෙන විදිය බලමු. මේ ප්‍රස්ථාරය මුලින්ම වෙන වෙනම අඳින්න තියෙනවානේ. එතකොට මේ වෙන වෙනම අඳින්න තියෙන ප්‍රස්ථාරයේ එක් එක් කොටසට 5 බැගින් දීලා තියෙනවා. මෙතන 5යි මෙතන 5යි ඊට පස්සේ සාපේක්ෂව තනි ප්‍රස්ථාරයක් අඳින්න තියෙනවානේ. ඒකට මෙතන 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ මූලධර්ම දෙක යොදනවට 5 දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ තර්කය ලියනවට ස්ථාපනය අර වර්ගඵලයට සමානයි කියලා. ඒ අයිඩියා එක ගන්නවට 5ක් දීලා තියෙනවා. මෙතනට නැවතත් 5ක් දීලා තියෙනවා. 5යි අවසානයේ 5යි මෙතන සාධක කරනවට 5ක් දීලා තියෙනවා. කොහොම තමයි ලකුණු හැදෙන්නේ. එතකොට මේ ප්‍රවේග කාල ගැටලුව සඳහා සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 50ක් දීලා තියෙනවා. ඒ කියන්නේ 150න් 50 ගානෙන් 3න් එකක් මේ සඳහා වෙන් වෙලා තියෙනවා. හරි. අපි B කොටස කතා කරමු. සාපේක්ෂ ප්‍රවේගීය කොටස. ඒකේ තියෙනවා සමාන්තර ඍජු ඉවුරු සහිත පළල සිම්පල් A වූ ගඟක්. සිම්පල් U ඒකාකාර ප්‍රවේගයෙන් ගලයි. රූපයේ A B C හා D යන ඉවුරු මත වූ ලක්ෂ්‍ය සමචතුරස්‍රයක ශීර්ෂ වේ. ඒ කියන්නේ සමචතුරස්‍රයක් වුණ පැති හතරම සමානයිනේ. ඒතකොට A වලින් ඉඳන් B වලට, B වලින් ඉඳන් C වලට, C වලින් ඉඳන් D වලට, D වලින් ඉඳන් A වලට ඒ දුරවල් සමානයි. ඒ වගේම ගඟේ පළල A කියනවනේ. එතකොට A ලා මීටරයට යන්න ඕනේ මේ දුරවල් ඔක්කොම A කියලා. හරි. ඊට පස්සේ කියනවා ජලයට සාපේක්ෂව නියත v වේගයෙන් චලනය වන v කියන එක්කෙනා ලොකුයිලු u කියන එක්කෙනාට වඩා වරහන් ඇතුලේ තියෙනවා. ඒක වැදගත් වෙනවා ගාන හදද්දී. v වේගයෙන් චලනය වන b1 හා b2 බෝට්ටු දෙකක් එකම මොහොතක කැපිටල් A සිට ඒවායේ ගමන් ආරම්භ කරයි. කැපිටල් A වලින් ස්ටාර්ට් කරන්නේ බෝට්ටු දෙකම. ඊට පස්සේ කියනවා b1 බෝට්ටුව පළමුව AC දිගේ C වෙත ගොස් මුලින්ම A වලින් ඉඳන් C වලට යනවා. ඊට පස්සේ C වලින් ඉඳන් D වලට CD දිශාවට ගඟ දිගේ ඉහළට D වෙත යයි. ඉහළට කියන්නේ දැන් වතුර ගලන්නේ ඔය මෙතන ඩිරෙක්ෂනය පෙන්වලා තියෙන U වේගයෙන් මෙන්න මෙතන ඊතලේ දාලා. ඒතකොට ඒක පහළට කියලා තමයි ගන්න. ඉහළට කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. හරි? ඒ කියන්නේ උඩුගම් බලා යද්දි තමයි ඉහළ කියලා කියන්නේ. හරි කොහොම හරි D වලට යනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා B2 බෝට්ටුව පළමුව AB දිශාවට ගඟ දිගේ පහළට B වෙත ගොස් ඉන්පසු BD දිගේ කැපිටල් D වෙත යයි කියලා. මොකද කියන එකම රූපයක B1 හි A සිට C දක්වාද B2 හි B සිට D දක්වාද චලිතය සඳහා ප්‍රවේග ත්‍රිකෝණ වල දල සටහන අඳින්න. මෙන්න ප්‍රවේග ත්‍රිකෝණ අඳින්න තියෙන්නේ. ඊට පස්සේ එනයින් A සිට C දක්වා චලිතයේදී B1 බෝට්ටුවේ වේගය මෙන්න මේකෙන් ලැබෙන බව පෙන්වනවා. B සිට D දක්වා චලිතයේදී B2 බෝට්ටුවේ වේගය සොයන්න කියලා කියනවා. ඊට පස්සේ අවසාන වශයෙන් කියනවා B1 B2 බෝට්ටු දෙකම එකම මොහොතකදී D වෙත ළඟා වෙන බව තවදුරටත් පෙන්වන්න කියලා. මුලින්ම ප්‍රවේග ත්‍රිකෝණ අඳින්න තියෙනවා. ඊට පස්සේ B1 බෝට්ටුවේ වේගයක් හොයන්න තියෙනවා. B2 බෝට්ටුවේ වේගයත් හොයන්න තියෙනවා. ඊට පස්සේ අවසානයේ දැන් මේගොල්ලෝ D වෙතන ළඟා වෙන්නේ. අන්නේ D වෙත ළඟා වෙන කාලයන් දෙකම B1 හා B2ට යන කාලයන් දෙකම සමානයි කියලා පෙන්වන්න තියෙනවා. හරි බලමු කොහොමද කරන්නේ කියලා. හරි මුලින්ම අපි අයිඩියා එකක් දාගමු ප්‍රවේග ත්‍රිකෝණයක් අඳින්නේ කොහොමද සහ ප්‍රවේග ත්‍රිකෝණයෙන් කොහොමද කැල්කියුලේෂන් කරන්නේ වගේ අදහසක් අපි මුලින්ම ගමු. හරි කොහොමද ඇත්තටම ප්‍රවේග ත්‍රිකෝණයක් භාවිතයෙන් ප්‍රවේගයක් හොයන්නේ? හරි ප්‍රවේග ත්‍රිකෝණය කියලා කියන්නේ ඔයගොල්ලෝ දෛශික වල ඉගෙන ගත්තේ දෛශික ත්‍රිකෝණයම තමයි දෛශිකම තමයි කිසිම වෙනසක් නැහැ. අපි උදාහරණයක් ගමුකෝ මෙහෙම. ඔන්න යම් ප්‍රවේගයක් මේ පැත්තට තියෙනවා ඊට පස්සේ ආයෙ කියනවා නොයි පැත්තට හැරිලා තියෙනවා කියලා. ඊට පස්සේ මේකේ සම්ප්‍රයුක්තය එන්නේ කොහෙටද? මෙන්න මෙහෙට නේද? අපි දෛශික වශයෙන් ඉගෙන ගත්තේ කොහොම එකක් නේද දෛශික වල. එතකොට
මෙන්න මේ දෛසිකය හොයාගත්තා නම් හරිනේ. අපි හිතමුකෝ මේ දෛසිකය V1 දෛසිකය මේක V2 දෛසිකය කියලා. එතකොට සම්ප්‍රයුක්තය මෙන්න මේකෙන් එනවා. අන්න එහෙම අදහසක් තමයි මේ ගණන් ඇතුලේ ගැබ් වෙලා තින්නේ. තනිකර මේ අදහස තමයි තින්නේ. දෛසික පුළුවන් වෙන්න ඕනේ අංක 1. ඒ දිශා සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕනේ. දෛසික ත්‍රිකෝණයක් අඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් මේක කරගන්න පුළුවන්. හරි. දැන් මේ වගේ ත්‍රිකෝණයක් කොහොමද ඇඳෙන්නේ කියලා බලමු. දැන් උදාහරණයක් ගමුකෝ. හරි අපි ගංගකම චලිතයක් ගමුකෝ. මෙහෙම ගඟේ වතුර බහිනවා මේ පැත්තට. ඔයා මෙතනින් මෙහෙම පැන්නොත් වාට යම්කිසි වේගයකින් පීනන්න පුළුවන් කියලා ඔයා කලින්ම දන්නවා. අපි හිතමුකෝ වාට ජලයට සාපේක්ෂව මිනිසාට v වේගයක් තියෙනවා. කියන්නේ වාගේ පෙර අත්දැකීමෙන් අනුව ඔයා දන්නවා වාට v වලින් තමයි යන්න පුළුවන්. ඊට වඩා යන්න අමාරුයි. දැන් ප්‍රැක්ටිස් කරලා එහෙම අයිඩියා එකක් තියෙනවා මේ වගේ එකක යන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් v u වලට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්තම් ගහගෙන යන්න පුළුවන්. එහෙම අදහසකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් අපි තුමු පීනන මිනිස්සෙක් කියලා මේක ප්‍රායෝගිකව දකින්න. පීනන මිනිස්සෙක් හොඳට බැහැගෙන යන ගඟක එකපාරටම පයින්නේ නැහැ. ඇයි ඒ ගඟේ වේගය වැඩි නම් කොච්චර වුණත් එයාට ඒක පීනන්න බෑ. ඇයි? එයාගේ වේගය ඊට වඩා අඩුයි කියලා එයාගේ හිත දන්නවනේ. ඒකට එයා පනින්නේ නැහැ. ඒකට එයාගේ වේගය වැඩි නම් සහ ගඟ චලනය වෙන වේගය අඩුයි නම් එයා පීනන්න තීරණය කරනවා. නැත්තම් පීනන්න යන්නේ නැහැ. ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒකයි මෙන්න මේක කිව්වේ. හරි. දැන් කොහොමද ප්‍රවේග ත්‍රිකෝණයක් අඳින්නේ? දැන් මෙයා v වේගයෙන් පීනන්න. දැන් මෙහෙට හරහට යන්න හිතනවා කියලා ඔයාලා හිතන්නකෝ. නැගිට ටාගට් එක මෙහෙට යන්න. දැන් මෙහෙම එහා යුරට කෙලිම පීනන්න යනවා. ඇත්තටම ප්‍රායෝගික අත්දැකීම අනුව මෙයා මෙහෙමම යයිද? නෑනේ. එයා එහෙට යන අතරතුරේ මෙහෙන් ඇවිල්ලා ඇඟට වතුර වදිනවනේ. වදිද්දි මොකද වෙන්නේ? එයා යන්නේ මේ පැත්තට u මේ පැත්තට v. ඔන්නෝම සම්ප්‍රයුක්ත ප්‍රවේගයකින් යන්නේ. ඉහිලා එයා සෙට් වෙන්නේ කොහෙටද? මෙන්න මේ හරියෙන් වගේ තමයි ගොඩ බහින්න වෙන්නේ. එයාට ඇත්තටම මෙතනින් ගොඩ බහින්න ඕන නම් මෙන්න මේ හරියට පීනන්න ඕනේ. හරි. එහෙම අදහසක් තියෙනව නැත්තම් ඕගොල්ලෝ පොඩි කාලේ ඔය කාණු වල එහෙම යනවනේ ඒක මේ වතුර වැස්සම යන්නේ. ඒ වලට දානව නේද බෝට්ටු. එහෙම බෝට්ටු එහෙම හරහට දාලා නැද්ද ගලාගෙන යද්දි. මේ ටික ඇලක් වගේ තියෙද්දි මේ හරින් බෝට්ටු දැම්මම බෝට්ටු මෙහෙම කෙලින් යන්නේ නැහැ නේ. බෝට්ටු ගහගෙන යනවනේ. එතකොට මේ වේගයෙන්ම තමයි තියෙන්නේ. තනිකර u විතරයි තියෙන්නේ. ඇයි? සිරස් පැත්තට ඉතින් ඔය දානකොළ බෝට්ටු වල වේගයක් නැහැ. එහෙම ගිහින් මෙතනින් නේ සෙට් වෙන්නේ. මේ හරින් ඉන්න එක්කෙනෙක් අල්ල ගන්න පුළුවන් නේ. එහෙම අදහසක් තියෙනවනේ ඕගොල්ලන්ට. මේ අයිඩියා එක පොඩ්ඩක් අර ප්‍රායෝගිකව තියෙන්න ඕනේ. හරි මේක v කියලා අපි හිතමුකෝ. ඔන්න ඔහම. දැන් මේකේ ප්‍රවේග ත්‍රිකෝණය අඳින්නේ කොහොමද? අපි හිතමු v මෙහෙට කියලා. මෙයා මෙහෙටම යනවා කියලා හිතන්නකෝ. මෙහෙට නෙමෙයි ඉතින් මිනිස්සුන්ට ඕන පැත්තකට පීනන්න පුළුවන්. මේ ගානේ ඉතින් පොඩි ත්‍රිකෝණයක් අඳගන්න අයිඩියා එකක් ගන්න මෙහෙම හිතමුකෝ. එතකොට මොකද වෙන්නේ? මෙහෙට v තියෙනවා. සෝරි මෙහෙට u තියෙනවා. ගංගා u ප්‍රවේගයෙන් යනවා. ඊට මිනිස්සු මෙහෙට v ප්‍රවේගයෙන් යනවා. ඒකට කාට හරි කියන්න පුළුවන් මෙහෙම දාලා ඇයි මෙහෙම දාන්න නැත්තේ කියලා. එහෙම අඳින්න යන්න එපා. මෙන්න මෙහෙම අඳින්න. එකක අවසාන ලක්ෂ්‍ය අනිත් එකේ ආරම්භක ලක්ෂ්‍ය බවට පත් කරගන්න. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ඊට පස්සේ මෙන්න මේ ආරම්භක ලක්ෂ්‍ය සහ අවසාන ලක්ෂ්‍ය අතර සම්ප්‍රයුක්තය ගොඩ නැගෙන. ඔන්න ඔය ඉරේ දිග හෙව්වොත් මොකද වෙන්නේ? සම්ප්‍රයුක්තය එනවා. මෙන්න මේක තමයි වැඩි. ඔය ඉරවල් වල දිගවල් හොයන්න තමයි සාපේක්ෂ ප්‍රවේගය තියෙන්නේ. ඒකමයි කියලා අපිට කියන්න බෑ. ගොඩක් දුරට තියෙනවා. ඒ කියන්නේ ප්‍රවේගයක් හොයන්න කිව්වොත් ඔය ඉරේ දිග තමයි අහන්නේ. ඒතකොට ඉරේ දිගෙන් වාගේ ප්‍රවේගයේ විශාලත්වය තීරණය වෙනවා. මතකද දෛසික වල කිව්වා ඒ අඳින ඉරේ දිග මොකටද අනුරූප වෙන්නේ? ඒ අදාළ දෛසිකයේ විශාලත්වයට අනුලෝමයිනේ. එහෙමනේ තියෙන්නේ. දැන් අපි පොඩි කාලේ A level physics වල බල සමාන්තර ආශ්‍ර ප්‍රමේය සාධනය කරද්දී අතක නිව්ටන් 10ක එකක් අපි ඉරක් විදිහට දැක්කුවේ. එතකොට නිව්ටන් 10ක දිගක් අපි සෙන්ටිමීටර කිහිපයකින් දක්වනවා. කියන්නේ අපි හිතමු සෙන්ටිමීටර 5කින්. සෙන්ටිමීටර 5කින් නිව්ටන් 10. එතකොට සෙන්ටිමීටර එකක දිගක් දැක්කොත් ඒක තේරුම් ගන්න නිව්ටන් 2යි කියලා. අන්න ඒ වගේ අදහසයි. එතකොට ඉරේ දිග හොයන්න පුළුවන් නම් වැඩේ හරි. කියන්නේ පොඩ්ඩක් ත්‍රිකෝණ සම්බන්ධයෙන් දිගවල් ටිකක් හොයාගන්න පුළුවන් නම් මේක කරගන්න බැරි වෙන්නේ නැහැ. එතකොට දිශාවෙන් මොකද්ද නිරූපණය වෙන්නේ? ඉරේ දිශාවෙන්. ඉරේ දිශාවෙන් කෙලින්ම නිරූපණය වෙන්නේ ඒ අදාළ ප්‍රවේගයේ දිශාවම තමයි. මනුස්සයාගේ ප්‍රවේගය, ජලයේ ප්‍රවේගය, සුළඟේ ප්‍රවේගය ඒවා යන පැති තමයි කෙලින්ම නිරූපණය වෙන්නේ. ඉරේ දිග හොයන්න පුළුවන් නම් ඇත්තටම ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද
සමීකරණය ලියන්නේ කියලා. කියන්නේ සාපේක්ෂ ප්‍රවේග සම්බන්ධයෙන් සමීකරණය ලියන්නේ කොහොමද කියලා. අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. A ට සාපේක්ෂව B. දැන් මේක ලියන්නේ කොහොමද කියලා බලමු. මේක කියවන්නේ කොහොමද? මේක කියවන්නේ මෙන්න මේ පැත්තෙන් ඉඳන් කියවන්න ඕනේ. නැත්තම් වැඩේ වරදිනවා. A ට සාපේක්ෂව B හි මොකද්ද? මෙතන v නේ තියෙන්නේ. සාමාන්‍ය අපි v කියන එක පාවිච්චි කරන්නේ velocity වේගය සඳහා ප්‍රවේගයට. එතකොට මේකේ මොකක්ද අර්ථය? A ට සාපේක්ෂව b හි ප්‍රවේගය නොයා දහස තියෙන්න ඕනේ. ඔක කියවන්නේ මේ පැත්තෙන් නම් මේ පැත්තට, දකුණු පැත්තෙන් නම් වම් පැත්තට කියවන්න. කේකයි කේගේ විදියට අංකණය කරනවා. සමහරක් අය මෙහෙම ලියනවා. මෙහෙම. මේකේ තේරුම මොකද්ද? b ට සාපේක්ෂව a. මං කියවනේ හැමතිස්සෙම මෙන්න මේ පැත්තෙන් ඉඳන් දකුණු පැත්තෙන් නම් වම් පැත්තට කියවන්න. කේගේ විදියට අංකණය කරනවා. මම නම් දාන්නේ සාමාන්‍යයෙන් මෙහෙම. කැමති විදියක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි අර්ථය එන විදියට සංකේතමත් කරන්න පුරුදු වෙන්න. එතකොට මේකෙන් මොකද්ද දැන් අපි මේකෙන් කොහොමද අපි ගානක් හදන්නේ? මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මේක. ඒට සාපේක්ෂව b ලියන්න පුළුවන්. මෙන්න මේ මැදට ඕන අකුරක් දාලා. පොළොවට සාපේක්ෂව b ධන ඒට සාපේක්ෂව පොළොව. ඔන්න ඔය වගේ ඒවා ලියන්න පුළුවන්. එතකොට තව කාට හරි දැන් මෙහෙම දෙන්න පුළුවන් පොළොව විතරද? වෙන මොකක් හරි එකක වේගයක් තියෙනවනම් අපි හිතමු මෙන්න මෙහෙම ජලය දාලා w කියලා දැන් මේ water කියන අදහසෙන් කොහොම ලියන්න පුළුවන්ද? ඔව්. මේ දෙකම හරි. ඔර ගානේ දෙන හැටියට තමයි ලියන්න ඕනේ. දැන් මෙතන ජලය තියෙනවනේ. ඉතින් මෙතන ජලය දාලා ලියන්න. පොළොවට සාපේක්ෂව ප්‍රවේගය දීලා තියෙනවනේ. ඉතින් පොළොවට සාපේක්ෂව දාලා ලියන්න. ඔර මේ දෙකම හරි. එතකොට අර දෛශිකවල තිබ්බ වැඩේ එනවා මෙතන. මේ දැක්කද? මතක දෛශිකවල මෙන්න මේ එක ළඟ තියෙන අකුරු දෙක ලොප් වෙලා කෙරවලේ අකුරු දෙක එකතු වෙනවා වගේ එහෙම එකක් තිබ්බනේ. ඒ කියන්නේ කෙටි අදහස. ඒක එනවා නේද මෙතන. මේ e එක අයින් කරාම මෙතනින් b එක එනවා. මෙතනින් a එක එනවා. හරි. ඔය වගේ සමීකරණයක්. ඒ කියන්නේ ඔය වගේ ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් ටිකක් අමාරුයි. තියෙන දත්ත ටික මාක් කරගන්න එපා. මේ ගණිතමය වශයෙන් ප්‍රවේගයේ දිශාව දන්නේ නැති වෙලාවට අපි කොහොමද මේක මාක් කරගන්නේ කියලා බලමු. يعني ප්‍රවේගය හරියටම දන්නව නම් අපිට මාක් කරන්න පුළුවන්. දැන් අපි හිතමු ඔයා යනවා නැගෙනහිර දිශාවට. පොළොවට සාපේක්ෂව මිනිස්සයාගේ ප්‍රවේගය නැගෙනහිර දිශාවට. කොහොමද දාන්න පුළුවන්? මේ උත්තර මොහොම නෙන්නේ. මෙතන නැගෙනහිර නෙන්නේ. ඒතකොට මේ දිශාවට යනවා. යනවනේ ඉතින් දන්නවනේ මේ පැත්තට යනවා කියන්නේ. ඒකට මේ පැත්ත මාක් කරගන්න පුළුවන්. සමහර ගණන් වලදී එහෙම කියන්නේ නැහැ. කොහෙටද යන්නේ කින්ද මන්ද කියලා. ඒ මිනිස්සයාට හෝ මොකක් හරි දෙයකට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා කියලා කියනවා. දැන් මේ ගානේදීත් එහෙමයි. වතුරට සාපේක්ෂව බෝට්ටු වල ප්‍රවේගය v කියලා කියනවා. ඒ කියන්නේ කොහෙට හරි මෙයාට v වලට යන්න පුළුවන්. වතුරේ v යන්න පුළුවන් ඉච්චරයි. හරි. එතකොට සාපේක්ෂව කියන අදහසේ තියෙන්නේ වතුර නිශ්චල නම් මෙයා කොහොම යනවද වගේ අදහසක් තියෙන්නේ. වතුරට දැම්මොත් බෝට්ටුව v වලින් යන්න පුළුවන් ඕන පැත්තකට. වතුර ගලද්දි කොහොමද දන්නේ නැහැ. ඒක ඉතින් ගාන හදලා තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට ඒ වගේ ගානක් තමයි මේ තියෙන්නේ. වතුර ගලන විට බෝට්ටුවේ ප්‍රවේග සම්බන්ධ ගැටලුවක් තමයි මේ තියෙන්නේ. හරි. කොහොමද එතකොට මේ වගේ ප්‍රවේගයක් දන්නේ නැති ප්‍රවේගයක් මාක් කරන්නේ? දැන් මේක දන්නවා. හරියටම ගියත හැකි. උතුරට යනවා ගියොත් උතුරට යනවා. නැගෙනහිරට යනවා නැගෙනහිරට යනවා. දකුණට යනවා ගියොත් දකුණට යනවා. හරි. උතුරට යනවා ගියොත් ඔහොම මාක් කරන්න පුළුවන්. වේගය දුන්නොත් ඉතින් මාක් කරන්න පුළුවන්. 10 නම් 10 20 නම් 20. එහෙමයි. එතන මොකක් හරි වේගයක් දෙනවා 10යි කියලා පැත්ත දෙන්නේ නැහැ. කොහොමද මාක් කරන්නේ? තව දෙයක් කියන්න ඕනේ. මේක උතුර දකුණ කිව්වම මේ මෙතන ඔය අපි මාලිමාවේ තියෙන දිශා ඒව තමයි මේ ගානට භාවිතා කරන්නේ. උතුර කිව්වොත් මේ පැත්ත. දකුණ කිව්වොත් මෙන්න මේ පැත්ත හොඳේ. දකුණ කිව්වම මේ පැත්ත නම් දාන්න එපා වැරදි. මෙතන නැගෙනහිර. මේ බස්නාහිර. හරි. පොඩි කාලේ ඉගෙන ගත්තේ දිශා ටික තියෙන්නේ. ඒ ටික තමයි මේ වලට පාවිච්චි වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒක පටලවා ගන්න එපා. හරි. කොහොමද දැන් බලමු. දිශාව නැති එකක් මාක් කරන්න. දිශාව නැති එකක් ඇත්තටම මාක් කරන්න බෑනේ. හරි. මෙහෙම එකක් කියමුකෝ. මෙහෙම අදහසක් ගන්න v වේගයක් තියෙනවා කියලා කියනවා. බෝට්ටුවේ අපි මේ ගාන මේක ගමුකෝ. බෝට්ටුවේ ජලයට සාපේක්ෂව ප්‍රවේගය v කියලා කියනවා. මේ කොහොමද දැන් මාක් කරන්නේ? දිශාවක් කියන්නේ නැහැ. නැගෙනහිර නම් මනම් එහෙම කියන්නේ නැහැ. කොහොමද කියනවා. ඒකට මේ v එක ඕන පැත්තකට වෙන්න පුළුවන් නේ. දැන් මේ පැත්තට වෙන්නත් පුළුවන් නේ. මේ පැත්තට මෙහෙට ඔහොම ඕන පැත්තකට වෙන්න පුළුවන් නේද? ඔහොම ගන්න තියෙන්නේ. හැබැයි මේ ඉරේ දිග
වීමනේ දෙන්න ඕනි මේ ඔක්කොම ඉරවල් වල දිග සමානනේ ඇයි ඉතින් v කියලානේ කියන්නේ ඉතින් 2යි v 3යි v වගේ ඒවා කියන්නේ නැහැනේ ඔහොම නෙන්නේ ඒතකොට මේ ඉරවල් ටික සමානයි මෙහෙම එක ලක්ෂයකින් මෙහෙම වටේටම සමාන ඉරවල් ටිකක් ඇන්ද මොකක්ද දෙන්නේ අහු වෘත්තයක් නේද ඇඳෙන්නේ අරය v වෙච්ච වෘත්තයක් නේ ඇඳෙන්නේ එහෙනම් අරය v වෙච්ච වෘත්තයක් ඇඳලා අපි මේ මාක් කරන විදිය කියන්නේ ඉන්න කොහෙට හරි ඔහොම ගහලා තියෙනවා v කියලා දිශාව දන්නේ නැති වුණාම කරන්නේ ඕක ඒතකොට සමහරක් අය දන්නේ නැතුව ඔහොම රවුම ඇඳලා ගහනවා කටපාඩමේ ඒකේ අදහස එහෙමයි අයි මේ පොයින්ට් එක ඕනම ස්ථානයකට මෙහෙම යන්න පුළුවන් කියන අදහසින් තමයි මේක ගහන්නේ මේක කොහෙට වෙයිද කියලා දන්නේ නැහැ කියන අදහසින් තමයි ඔය රවුමක් ඇඳලා අරය v වෙච්ච එකක් ගහන්නේ මේක ගැහුවම මේකේ තේරුම් මේ පැත්තටමයි කියන එක නෙවෙයි මොකද්ද ඕනම තැනකට යන්න පුළුවන් හරියට දන්නේ නැහැ එහෙම ඕනම තැනකට ගියාට පස්සේ එන ලක්ෂ ටික මාක් කරාම වෙන පතේ තමයි මෙන්න මෙතන ඇඳලා තියෙන්නේ මෙහෙම අදහසින් තමයි ඒක ගහන්නේ ඒ නිසා ඒක ගැනත් පොඩි අයිඩියා එකක් තියාගන්න ප්‍රවේග ත්‍රිකෝණයක් ඇඳීම බලමු කොහොමද ප්‍රවේග ත්‍රිකෝණයක් අඳින්නේ කියලා මම මේ තාම ගාන නෙමෙයි පැහැදිලි කරන්නේ උදාහරණයක් කරන්නේ ගානක් දීලා තිනවා පොළොවට සාපේක්ෂව AH ප්‍රවේගය v1 යම්කිසි ඇන්ගල් එකකුත් තියෙනවා මේ θ ඇන්ගල් එකක් තියෙනවා ඊට පස්සේ පොළොවට සාපේක්ෂව b දීලා තියෙනවා නැගෙනහිර දිශාවට v2 කියලා මෙහෙම දත්තයකුත් දීලා තිනවා v1 cos θ විශාලයිලු v2ට වඩා හරි බලමු මේක වැදගත් වෙයිද නැද්ද කියලා බලමුකෝ හරි ඊට පස්සේ මම කියනවා ඔයගොල්ලන්ට ඒට සාපේක්ෂව b සොයන්න කියලා දැන් කොහොමද හොයන්නේ මෙන්න මෙහෙමයි හොයන්නේ මම සමීකරණයක් කියලා දුන්නා නේද ලියන්න ඒට සාපේක්ෂව b ඔයගේ එකක් ආවොත් ලියන්න විදිය මැදට කොමන් අකුරක් දාලා ලියන්න පුළුවන් කිව්වනේ ඒක කල්පනා කරලා බලන්න මේකේ දාන්න පුළුවන් කොමන් අකුර e දාන්න පුළුවන් නේද මොකද e අල්ලලා තමයි ඔය දෙකම දීලා තියෙන්නේ මොකද ගැල්ල ලියන් තියෙන්නේ හරි මේකේ තේරුම මොකද්ද ඒට සාපේක්ෂව b හි ප්‍රවේගය දැන් ඒක තමයි හොයන්න යන්නේ අනිත් දත්ත දෙක තියෙනවනේ හරි පොළොවට සාපේක්ෂව b බලමු පොළොවට සාපේක්ෂව b මේටි ඒක මාක් කරගන්න මෙහෙම v2 ඒට සාපේක්ෂව පොළොව මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේක දන්නේ නැහැ කොහොමද හොයන්නේ ඊට සාපේක්ෂව පොළොව යනවා කියන එකක් දන්නේ නැහැ හැබැයි පොළොවට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය අපි දන්නවා එහෙනම් දෛසික වල මතකද අකුරු දෙක මාරු වුණාම මොකද වෙන්නේ අකුරු දෙක මාරු වුණාම වෙන එකම දේ මොකද්ද අර ඊතලයේ තියෙන අභිදිශාව අන්නේ දිශාව මාරු වෙනවා කියන්නේ අනිත් ඇන්ගල් එක මේ මොනවත් වෙනස් වෙන්නේ නැහැ මේ ඇන්ගල් එක කොහොම මෙතන ඉඳන් තීරම තමයි මෙන්න මේ අභිදිශාව තියෙන්නේ මේක අනිත් පැත්තට හැරෙනවා ඔන්නෝම මාක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඕකේ ආයෝගික අවස්ථාවක් කිව්වොත් දැන් ඔයගොල්ලෝ බස් එකේ යනවා කියලා හිතන්නකෝ ඔන්න පොල් ගස් පෙළියක් තියෙනවා ඔන්න දැන් ඔයාලට පේනවා ඔය බස් එකේ ඇතුළේ නම් බැලුවම පොල් ගස් පිටිපස්සට යනවා ඒ මොකද්ද ඔයාලට සාපේක්ෂව පොළොව පේන හැටි තමයි ඔයාලට පේන පොළොව පිටිපස්සට යනවා හරි ඊට පස්සේ මේ පොල් ගස් හරිය ඉන්න මිනිස්සු එයා බලනවා පොළොවට සාපේක්ෂව ඔයා කොහොමද ඔයා යන්නේ අනිත් පැත්තට ඒතර පොළොවට සාපේක්ෂව ඔයා ඉස්සරහට ඔයාට සාපේක්ෂව පොළොව පිටිපස්සට ඒතකොට අකුරු මාරු කරාම අනිත් පැත්ත හැරෙනවා කිව්වේ ඒක තමයි හරි දැන් බලමු කොහොමද මේක මෙන්න මෙයා හොයන්න තියෙන්නේ හරි මේක ගොඩක් වැදගත් මේක අඳින්න පුළුවන් නම් මේ ත්‍රිකෝණය අඳින්න පුළුවන් නම් ගානේ ලොකු මේ ගානේ ලොකු ලකුණු ප්‍රමාණයක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් හරි කොහොමද අඳින්නේ එකක් අඳිනවා කැමති එකකින් අඳින්න පුළුවන් එකක් ඇඳලා ඒක ඉවර වෙන තැනින් අනිත් එක අඳින්න වග බලා ගන්න හරි මම මුලින්ම දින එක අඳින්නම්කෝ මෙන්න මෙයා ඒතකොට මෙයා මුලින් අඳින්න බෑද ඔව් පුළුවන් කැමති එකක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ කොහොම කරත් උත්තරේ ඒකයි මම v2 එක්කන අඳිනවා මුලින්ම මෙන්න මෙහෙට තියෙන්නේ v2 හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මොකද්ද එකක් ඇඳලා පස්සේ ඒකේ ඉවර වෙන තැන තියෙන්නේ එතනින් අනිත් එක්කෙනාව පටන් ගන්න මෙන්න මෙයා මෙන්න මෙතනින් අනිත් එක්කෙනාව පටන් ගන්නවා වෙන පාටකින් අඳින්නම් ඔන්න ඔහොම අඳිනවා මෙයා v1 මෙයාගේ ආනතිය මෙතන θ කියලා තියෙනවා ඒතකොට මෙතන උඩ ආනතියක් θනේ ඒකාන්තර කෝණ වලින් සමාන්තර රේඛා දෙකක් ගැහුවොත් ඕකනේ ඕන්න මෙතන මාක් කරගන්න පුළුවන් එතකොට θ දැන් පොඩි වැඩක් තියෙනවා මෙතනින්ද නවතින්නේ නැත්නම් මේ ඉර ගාවින්ම නවතිනවද නැත්නම් තවත් මෙහෙට යනවද කියන ප්‍රශ්නේ එනවා නේද ඉරක් අඳිද්දි මොකද ඔය ඉර නවතින තැන අනුව එන උත්තර වෙනස් නේ නම් ගැටලුවක් තියෙනවා මොකද කරන්නේ අන්න ඒකට තමයි මෙයා ඉන්නේ v1 cos θ කියන එක නා වැඩිලු v2ට වඩා අපි හිතමු v1
හරි අපි මෙතන නැවතුනයි කියලා හිතන්න. හරි v1 cos කියන්නේ කවුද එතකොට? v1 cos කියන්නේ මෙහෙට නැවුවම එන්න දිගනේ. මෙන්න මෙයානේ. v1 cos t. එයා ලොකුයිලු v2 ට වඩා. මේ v2 කියන්නේ මේකනේ. මේ දිග මොකද වෙන්නේ? දැන් අඩු වෙලා. එහෙනම් මෙතනින් නැවතිලා හරියනවද? නෑනේ මෙතනින් නැවතුනාම ඉන්නේ අඩු දිගක් නේ v1 cos t ට. මෙතනින් නැවතුනා. මෙතනින් නැවතුනොත් එන්නේ සමානව දිග. එහෙනම් මෙහෙට පයින්න ඕනේ කියලා දෙන්න ඕනේ. මෙහෙට පැන්නම එන v2 sorry v1 cos t ගේ size එක බලන්න. මෙන්න මේක නේද? හරිනේ. එතකොට මේ දත්තේ වැදගත්කමක් තියනවද? වැදගත්කමක් තියෙනවා. හරි. එහෙනම් කොහෙද දෙන්නේ? මෙන්න මේ එළියෙන් තමයි මේක නතර වෙන්න ඕනේ. මේ ටික මකමු. එතකොට v2 එක මේ හරියන් වගේ අඳිමු. v1 එක එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා. එහෙම එළියටම යනවා කියන්නේ. v1 සම්ප්‍රයුක්තය කොහෙන්ද එන්නේ? ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය යා කරාට පස්සේ සම්ප්‍රයුක්ත වෙනවා. දිශාව ආරම්භක තැන ඉඳන් අවසාන තැනට මාක් කරන්න. දෛශික ත්‍රිකෝණයම තමයි. දෛශිකම තමයි මේ වෙනසක් නැහැ. ඒතර මේ මොකද්ද එන්නේ? ඊට සාපේක්ෂව b ගේ ප්‍රවේගය තමයි මේ ඉරේ දිගෙන් එන්නේ. එතකොට දිශාව ඉතින් මෙන්න මේ කෝණය හොයාගත්තොත් හරි. ඊට සාපේක්ෂව b යන දිශාව ওই කෝණයෙන් එනවා. මේ කෝණය හෙව්වත් අවුලක් නැහැ හොඳේ. කැමති කෝණයක් හොයන්න පුළුවන්. හැබැයි හොයන කෝණය රූපේ මාක් කරලා තියන්න. නැත්තම් ගුරුවරයා විභාගෙදී හරි දාලා තියා දන්නේ නැහැ ඔයා මොන කෝණෙද හොයලා තියෙන්නේ කියලා. හරි. ඔහොම එකක් තමයි තියෙන්නේ. ඔය වගේ ඉතින් ත්‍රිකෝණයක් ඇඳ ගන්න පුළුවන් නම් එතන ඉතින් ගාන කොට දා ගන්න පුළුවන්. දැන් ගාන හදන විදිය බලමු. ඒකේ කියන්නේ මුලින්ම මේ b1 b2 යන විදියත් මම ඇඳගත්තා. මේ ගඟේ රූපෙත් දාගත්තා. b1 යන මුලින්ම a වලින් ඉඳන් c වලට ගිහිල්ලා c වලින් ඉඳන් d වලට යනවා. මොකම වතාවන්නේ තියෙන්නේ. එතකොට b2 යන විදියත් මම දාගත්තා. a වලින් ඉඳන් b වලට ගිහිල්ලා b වලින් ඉඳන් d වලට යනවා. අවසානයේ දෙන්නම d වලට තමයි යන්නේ. ඒකට ඒගොල්ලෝ මුලින්ම හදන්නේ කියන්නේ අඳින්න කියලා නේ කියන්නේ. b1 හි a සිට c දක්වා. b1 හි a සිට c දක්වා කියන්නේ මෙන්න මේ ටික. b2 හි b සිට d දක්වා. b2 මෙන්න මේ දෙවෙනිට යන කෑල්ලනේ. b2 හි b සිට d දක්වා චලිත සඳහා ප්‍රවේග ත්‍රිකෝණවල දල සටහන හරි. දැන් කොහොමද අර සමීකරණය දැන් ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා තමයි දැන් බලන්න ඕනේ. ඒ කිව්වේ තම සමීකරණයක් ලියලා දුන්නේ ඊට සාපේක්ෂව b වගේ යාම කොහොමද ලියන්නේ කියලා අන්න ඒක ඇප්ලයි කරගන්න ඕනේ. හරි. දැන් මේ බෝට්ටු ඇත්තටම යන විදිය තමයි මේ දීලා තියෙන්නේ. a වලින් ඉඳන් c වලට ගියා, c වලින් ඉඳන් d වලට ගියා. මෙතනත් a වලින් ඉඳන් b, b වලින් ඉඳන් d. يعني මෙයා ඇත්තටම ගියොත් කොහෙටද යන්නේ කියලා තමයි ඔය කියලා තියෙන්නේ. ඒකට තව විදියකට කිව්වොත් පොළවට සාපේක්ෂව යන විදිය. ඒ කියන්නේ ඔය දඟ ගාව හිටන් ඉන්න මිනිස්සුන්ට ඇත්තටම මේ බෝට්ටු යන විදිය තමයි ඔය දීලා තියෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ ඉන්නල්නේ b1 වල a වලින් ඉඳන් c වලටත් b2 වල b වලින් ඉඳන් d වලටත් ප්‍රවේග ත්‍රිකෝණනේ. එහෙනම් අපි සමීකරණ ලියමු. b1 වලට ලියමු. එතකොට මොකටද ලියන්නේ? අපි ඇත්තට මේ දිශාව දන්නව නේද? ඇන්ගල් එකක් දන්නවද? ඔව් ඇන්ගල් එකක් දන්නවා. මේ ඔක්කොම සමචතුරස්‍රයකනේ පිහිටනවායි කිය. ඒ වර එකපාරටම දෙන්නේ නැහැ ඇන්ගල් එක. ඒක අපිට තේරෙන්න ඕනේ මෙතන අංශක 45යි. එහෙනම් මේ යන්නේ 45ක ආනතියෙන් තමයි මේ යන්නේ. මේකත් 45යි. ඒ ඔක්කොම කර්ණය ඔස්සේනේ යන්නේ. හරි. එතකොට මම ඒකේ විශාලත්වය නම් දන්නේ නැහැ. යන පැත්ත දන්නවනේ. ඒ මොනවද? පොළොවට සාපේක්ෂව ප්‍රවේගයනේ. පොළොවට සාපේක්ෂව b1 තමයි ලියනවා. කොතනින් ඉඳන් කොතනද? a වලින් ඉඳන් c වලට. පොළොවට සාපේක්ෂව b1 a වලින් ඉඳන් c වලට. දැන් මේක දිගාරින්නේ කොහොමද? වතුරට සාපේක්ෂව b1. ඊට පස්සේ දැන් ඉතින් වතුරනේ ගාවන්න පුළුවන්. පොළොවට සාපේක්ෂව වතුර. ඕලින් තමයි ගාවන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේක තමයි වැදගත්. දැන් මේ ටික ආදේශ කරගන්නේ කොහොමද කියන්නේ. පොළොවට සාපේක්ෂව b1 a වලින් ඉඳන් c වලට යද්දි කොහොමද යන්නේ? එළි ඉන්නේ මනුස්සෙට පේන්නේ කොහොමද? නැත්නම් පොළොවේ ඉන්න මනුස්සෙට පේන්නේ කොහොමද කියලා තමයි අපි මාක් කරන්න ඕනේ. නේද? මේකම තමයි පේන්නේ එළි ඉන්න මනුස්සෙට. ඔව් මාක් කරන්න පුළුවන්. ඇන්ගල් එක ඕන නම් 45 දාන්න පුළුවන්. විශාලත්වය නම් දන්නේ නැහැ. මේ කියන්නේ අන්න මේක වතුරට සාපේක්ෂව b1. මේකේ මේ ගානේ කියලා තියෙනවා වතුරට සාපේක්ෂව b1 ගේ b2 ගේ දෙන්නගේම v ප්‍රවේගයක් තියෙන කියලා. හැබැයි පැත්ත කියන්නේ නැහැ. පැත්ත කියන්නේ නැත්නම් අපි කොහොමද මාක් කරන්නේ? එන පැත්ත ඇත්තටම දන්නේ නැහැනේ.
ඒ චලනය පොළොට සාපේක්ෂව චලනය විදිය චලනය වන විදිය අනුව යන පැත්ත වෙනස් වෙනවා. ඒකට මොකද කරන්නේ? අර දිශාව දන්නේ නැති වුණාම මාක් කරන විදියට මාක් කරනවා. මෙයා v කියලා ගාන කියලා දෙනවා. ඔන්න ඕක දාගන්නේ ඔහොම. එතන ආයි ධන. ඊපස්සේ පොළොවට සාපේක්ෂව වතුර. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව වතුර කියන්නේ සාමාන්‍ය වතුර ගලන්නේ කොහෙද කියලා. මේ ගානේ දීලා තියෙනවා මේ තින් ඔය පැත්තට කියලා. ඔක දාගන්න. ඔන්න ඔය ආදේශ කරන තැන තමයි සෑහෙන්නම් වැදගත්. මෙන්න මේක හරියට දාගන්න. ඊට පස්සේ වැඩේ ඉවරයි. දැන් ඒ වගේම B2ටත් ලියමුකෝ. B2ට B වලින් ඉඳන් D වලටනේ අහන්නේ. පොළොවට සාපේක්ෂව B2. ඔයගොල්ලොත් මේක තනියෙන් ලියලා බලන්න ලියා ගන්න පුළුවන්ද කියලා. ඒකට පොළොවට සාපේක්ෂව දිශාව දන්නවනේ. ඒක ඒගොල්ලෝ අර කියලා තියෙන්නේ B වලින් ඉඳන් D වලට කියලානේ. ඒක මාක් කරගන්න. ඒකට ඒක මෙතන අපිට දාගන්න පුළුවන්. අර මුලින්ම සමීකරණ ලියලිමුකෝ. B2 මෙතනටත් වතුරම තමයි දාගන්න වෙන්නේ. ඊට පස්සේ මේක පොළොට සාපේක්ෂව B වලින් ඉඳන් D වලට B2 කොහොමද යන්නේ? මෙන්න මේ පැත්තට යන්නේ. ඒකේ සයිස් එක කොච්චර ප්‍රවේගයක්ද කියලා දන්නේ නැහැ. මම මේ සයිස් එක කියලා කියන්නේ ප්‍රවේගයේ විශාලත්වයෙන් හඳ. අපි 45 කියලා දන්නවා. මෙයා වතුරට සාපේක්ෂව B2 ඒකත් දන්නේ නැහැ. හැබැයි V කියලා දන්න මොන පැත්තට තියලා දන්නේ නැහැ. එතකොට අන්න අර විදිහට තමයි මාක් කරන්නේ. රවුමක් ඇඳලා. පොළොවට සාපේක්ෂව වතුර ආයෙමත් ඔන්නෝම එන්නේ. හරි එතකොට ඊට පස්සේ මේ දෙක බලාගෙන ඔය ත්‍රිකෝණය අඳින්න තියෙන්නේ. දල සටහන් අඳින්න. එකම රූපයක අඳින්න කියලා නම් නැහැ. හැබැයි ඉතින් රූප දෙකක් අඳින්න ඕනේ නැහැ වෙලා යනවනේ. එකම රූපයක අඳින්න පුළුවන්. බලමු කොහොමද ඒක අඳින්නේ කියලා. B1 ගේ ප්‍රවේග ත්‍රිකෝණය මුලින්ම අඳිමු. මම මුලින්ම මෙන්න මේ V කියලා රවුමක් තියෙන්නේ අපි මෙතන ඇඳගත්තේ මෙන්න මෙයාගේ රවුමක් ඇඳ ගන්නවා. ඇයි කියලා ඕගොල්ලන්ට තේරෙයි. මාර පහසුයි මෙහෙම ඇඳගත්තම. V ලොකුයි නේද Uට වඩා එහෙම තිබ්බනේ. මම ඒක පාවිච්චි කරන්න යන්නේ. මේක වාසිය මෙහෙම ඇඳගන්න එක. නැත්නම් ටිකක් අමාරු වෙනවා. බැරිත් නැහැ. හරි. දැන් බලමුකෝ. මේකේ අදහස මොකද්ද මේ V1 ගේ මෙන්න මේ දෙන්න එකතු කරාම මෙයා එනවා කියන එකනේ. එතකොට ඔළුවේ තියෙන්න ඕනේ මෙන්න මේ දකුණු පැත්තේ දෙන්න නිවැරදිව ඇඳගත්තට පස්සේ අවසාන රිසල්ට් එක ආරම්භයේ ඉඳන් අවසානට යා කරන්නේ මෙන්න මේ ඉර කියලා. ඇයි? එයානේ සම්ප්‍රයුක්තේ. දැන් මේ ගාන ටිකක් අර කලින් කිව්ව උදාහරණය වගේ නෙමෙයි. මොකද්ද? සම්ප්‍රයුක්තය දන්නවා. අවසාන රිසල්ට් එක දන්නවා. මේ අඳින එක්කෙනෙක් තමයි දන්නේ නැත්තේ. හරි. හරි කොහොමද පටන් ගන්නේ? මෙයා දන්නේ නැහනේ. මෙයා තමයි මේ V කියලා රවුමට දාගත්තේ. ඉතින් දන්නේ එක්කෙනාව මාක් කරගන්න. මෙන්න මේ U මම මාක් කරගන්නවා. මේක කේන්ද්‍රයටම ගහන්න. ඔයගොල්ලන්ට ටික කාලයක් යද්දි තේරෙයි ඒකේ පහසුව මොකද්ද කියලා. එළිය ඉඳන් ඇතුළටම ගහන්න. මෙන්න මේ කේන්ද්‍රයේ තියෙන තැනටම ගහන්න. හරි. ඊට පස්සේ එතන ඉඳන් V දුරක් මාක් කරන්න ඕනේ හරියට පැත්ත දන්නේ නැහැ. දැන්ටමත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඇයි මං එළිය ඉඳන්ම මෙතන ඉඳන්ම ගැහුවේ කියලා කේන්ද්‍රයටමයි. මෙතන ඉඳන් මේ හැම දුරම V නේද? අන්නේ පහසුව ලබා ගන්න තමයි මං ඒක කරේ. හරි. ඇයි? V කියන්නේ මේ ප්‍රවේගයනේ. ඒවා මාක් කරගන්න එපා කොහොම හරි. අන්න ඒකට තමයි මම එළිය ඉඳන් කේන්ද්‍රයට ගැහුවේ. කේන්ද්‍රය ඉඳන් එළියට ගහන්න පුළුවන් මෙන්න මෙහෙම U එක. ඔරි මේ පැත්තට නෙමෙයි ඉන්නේ. මෙහෙම ගහන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පටන් අරගෙන V අඳින්න ගියාම මේ දුර Vද නෑනේ. හරි අමාරුයි V ගන්න බෑ. ඒක ටික කරදරයි. ඔහොම කරේ ඒකයි. හැබැයි වැඩි කියන්නේ දැන් එහෙමවත් අඳින්න දන්නේ නැහැ. හරි. අඳින්න දන්නේ නැහැ. හැබැයි අපි එකක් දන්නවා. මොකද්ද? දැන් මේක මෙහෙම ගිහිල්ලා මේක කොහෙට හරි ගියාට පස්සේ මේ මෙන්න මෙතන සෙට් වෙනවනේ. මෙන්න මෙයාව දන්නවා. අන්න එයාව අඳිනවා අපි. මේ මෙතන තිරසන අංශක 45ක් කානද. අන්න ඔහොම එක්කෙනෙක් නේද එයා. එයා ගිහිල්ලා මෙතනට වැඩි යුතුයමයි කියලා මං කියනවා. ඇයි ඒ? එතකොට තමයි මෙතන V එක්කෙනාව නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් හරි නේද? දැන් ආව අවසානයේ පොළොවට සාපේක්ෂව B1 ගේ සටහන ආවා. මේ මොකද්ද මේ? ඒ කියන්නේ ජලයට සාපේක්ෂව B1 කොහෙටද යන්නේ කියලා තමයි ඔය එන්නේ. දැන් ජලය උතර නිශ්චල වුණොත් මෙයා යන පැත්ත තමයි ඔය එන්නේ. හරි. ඒකට මේක දාගන්න පුළුවන් මොකද්ද? පොළොවට සාපේක්ෂව B1 කියලා. අපි එහෙමම ටක් ගාලා අරගත් කරමු. මේකෙත් U මාක් වෙනවනේ. ඒතකොට මේ මෙයාව ආයෙ අඳින්න ඕනේ නැහැ. වෙලා විතරයි. දැක්කද? මෙයා දන්නේ නැහැ. අපි දන්නවා රිසල්ට් එක. ඒතකොට මේක ආරම්භක ලක්ෂ්‍යය එතන ඉඳන් අවසාන ලක්ෂ්‍යයට ගහන ඉර තමයි මේ තියෙන්නේ. හරි. ඒතකොට මෙතනින් අපිට අඳින්න පුළුවන් ඒක. අපි රිසල්ට් එක දන්නවා. නෑ එතනින් අංශක 45 ආනත කරලා මේ පැත්තට ඇඳලා දාමු. මේක යන්නේ මේ ඉර ගාවටම විතරයි අයියේ. ඒ ඉර පාස් කරොත්
අපිට v හදාගන්න වෙන්නේ නැහැ. මෙන්න මෙයාගේ ප්‍රවේග විශාලත්වය. ඒ නිසා එතනින් නවත්තන්න වෙනවා. ඊට පස්සේ මේක එනවා මෙහෙම. දැන් අවසානයේ ඇවිල්ලා තින්නේ පොළොවට සාපේක්ෂව B2 ගේ ප්‍රවේගයත් ඇවිල්ලා. හරි. දැන් ප්‍රවේග ත්‍රිකෝණ දෙක හරි. ඒ කියන්නේ පළවෙනි කොටස හරි. ඊට පස්සේ කියනවා එනයින් A සිට C දක්වා චලිතයේදී ඒ වලින් නම් C වලට යද්දී B1 බෝට්ටු වේගය මෙන්න මේක බව පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා B සිට D දක්වා චලිතයේදී B2 එකේ වේගයත් හොයන්න කියලා කියනවා. මුලින්ම අපි එකක් හොයමුකෝ. හරි මම අර ඇඳ රූපයෙන් B1ට අදාළ රූපය වෙනම ඇඳගත්තා. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට ඒ වලින් C වලට යද්දි වේගය අහනවනේ නිකම්ම වේගය කියලා කියනවා නම් ඒ පොළොට සාපේක්ෂව එක තමයි. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන තමයි ඔය ප්‍රශ්න කරන්නේ. මෙයා හොයන්න තියෙන්නේ. කොහොමද හොයන්නේ? මෙච්චරයි තියෙන්නේ දත්ත. දැන් දිශාව දන්නවා. දිශාව 45යිනේ. ඒක කොහොමද දන්නවනේ? මේකේ සයිස් එක හොයන්න කියලා තියෙන්නේ. සයිස් එක කියන එකේ තේරුම මොකද්ද? මේ ඉරේ දිග හොයාගත්තා නම් හරි. මම මෙන්න මෙතන ලම්බකයක් ගහනවා. කොහොමනේ? මේ u එක මෙහෙට විභේදනය කරාම එතන u cos 45 එක දිගක් එනවා සම්පූර්ණ ඉරෙන් ඌටි කෑල්ලක් එනවා. හරි බලමු දැන් මිතුරු ටික හොයාගන්න තියෙන්නේ. මේ මේකත් අපි නිකන් මාක් කරගමු මේක u sin 45 නේ. ඒකත් හරි. දැන් මොන දිගද ඕනේ? මේ මෙන්න මේ දිග හොයාගත්තා නම් හරි. ඔය x කියලා මම දාගත්තා. ඔන්න හොඳට බලන්න ඒක ඍජුකෝණීය ත්‍රිකෝණයක් නේද මෙන්න මේක. ඒකට මම දානවා පයිතගොරස්. b වර්ගය සමානයි u sin 45 වර්ගය ධන x වර්ගය කියලා. x වර්ගය එනවා b වර්ගයේ ඍණ මෙතන u වර්ගය sin 45 එකට මූල 2යි වර්ග කරාම 2යි කියලා එනවා. ඊට පස්සේ පොදු හරය ගමු 2යි v වර්ග u වර්ග. ඔය එන්නේ x වර්ගයටනේ. ඔගේ වර්ගමූලය ගත්තම එනවා එක්ස්ට්‍රා දාලාගේ. හරි. එතකොට x කියන්නේ ඕක. දැන් එතකොට A සිට C දක්වා චලිතයේදී B1 ගේ වේගය කියන්නේ ඕකද? නෑ නෑ නෑ. එතනට නිකන් හෙව්වොත් ලකුණු ටිකක් අඩු වෙනවා. අඩු වෙන්නේ නෑ. ඒ කියන්නේ ওই ටික හම්බ වෙනවා. අර ඉතුරු ටික ගන්න බෑ. මොකද්ද කරන්න ඕන? මෙන්න මේක හොයන්න ඕන. B1 ගේ ප්‍රවේගය කියලා කියන්නේ ඔන්න ඕක. ඒක කොහොමද එන්නේ? අර u cos 45ත් එකතු වෙන්නේ වෙයි x ට. u cos 45 කියන්නේ u යට මූල 2යි. x කියන්නේ නෝබ. මම වර්ගමූලය මෙතනට කඩලා ඔක දෙකට මෙහෙම කඩන්න පුළුවන් නේ. මම දාන්න. ඊට පස්සේ ඔය එකයට මූල දෙක පොදු හරය අරගෙන මම එළියෙන් තියා ගන්නවා. මම මේගොල්ලෝගේ උත්තරේට දෙන්න හදන්නේ. ඊට පස්සේ මේක ඉස්සරහින් තියෙන ඒගොල්ලෝගේ පිළිතුරේ 2යි v වර්ග ඍණ u වර්ග ධන u අන්න උත්තරේ එනවා. දැන් ඔය වගේ ඉතුරු කොටසත් හොයන්න තියෙනවා. හරි. ඊට පස්සේ B සිට D දක්වා චලිතයේදී B2 බෝට්ටුවේ වේගයත් අහනවා. නිකම්ම වේගය කියලා යහන්නේ. වෙන පොළොට සාපේක්ෂ වේගය තමයි අහන්නේ. එතන කොහොමද හදන්නේ? කේක අයිට කේක විදිහට හදන්න පුළුවන්. මොකද්ද කරන්නේ? එතන මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මට නම් දැන් මෙහෙම මතක් වෙන්නේ ඊට වඩා ලේසි ගමනක් තියෙනවා ඔයගොල්ලෝ කියන්න. මෙන්න මෙහෙම එකක් නිර්මාණය කරගන්න. පස්සේ මේ අටට මම මේක y කියලා දන්නන්ද මේ මෙයාගේ දිග. තෝර මට ටිකක් ලේසි. මේ දිග y නම් මෙතන y cos 45 එතන y sin 45. හරි. ඊට පස්සේ මේ ලොකු ත්‍රිකෝණයට මම පයිතගොරස් දානවා. v වර්ග සමානයි u ධන y cos 45 වර්ගය ධන y sin 45 වර්ගය. එතනවා u වර්ග ධන y වර්ග බෙදීම 2 ධන 2යි uy cos 45 ධන y වර්ගයට 2 u වර්ග. ඊපස්සේ මෙතන y වර්ග භාගයයි මෙතන භාගයයි සම්පූර්ණ y වර්ගයක් එනවා. මෙතන මූල දෙකට මෙතන මූල දෙකක් කැපෙනවා. එතන එකට මූල දෙකනේ කපන්න පුළුවන්. මූල දෙකයි y. දැන් y නේ හොයන්න ඕනේ. y වල වර්ග සමීකරණයක් එනවා හැබැයි.
u වර්ග ඍණ v වර්ග. දැන් y වල වර්ග සමීකරණය පේනවද ඔයාලට? මේ තියෙන්නේ y වර්ග පද, මේ තියෙන්නේ y පද, මේ තියෙන්නේ නියත පද. ඒක ඔක සුළු කරලා කරේ ගන්න පුළුවන්. මොකක්ද ගන්නේ? වර්ගමූලණය කරා නම් හරිනේ. y ධන මේක දෙකෙන් බෙදනවනේ. මූල 2යි u බෙදීම 2. මෙයාගේ වර්ගය එතන නියත පදේ එනවා ඍණ මේ අවසාන එක්කෙනාගේ වර්ගයක් දාන්න ඕන. එතන කැපුණම එතනත් එහෙම මූල 2යි වර්ග කරාම u වර්ග ඍණ u වර්ග බෙදීම 2 කියලා එනවා. y ධන u බෙදීම මූල 2 වර්ගය එතන සුළු වුණාට පස්සේ u වර්ගයෙන් u වර්ගයේ භාගයක් ගියාම ආයි u වර්ගයේ භාගයෙන් ඍණ v වර්ග කියලා එනවා. දැන් අපිට ඕක අනිත් පැත්තට දාගන්න පුළුවන්. මේක මං එහා පැත්තට ගෙනියනවා. ඒකට v වර්ග ඍණ u වර්ග බෙදීම 2යි y ධන u බෙදීම මූල 2 වර්ගය කියලා එනවා. දැන් y ව තමයි හොයාගන්න ඕනේ. මෙතන පොදු හරය ගන්නවා. ඊට පස්සේ මේ පැත්තේ වර්ගමූලය ගත්තොත් මෙතන එන්නේ y ධන u බෙදීම 2නේ. වැරදුනාද? හරිනේ. ඊට පස්සේ මෙයාව මෙහෙට දැම්මනම් y ට එනවා නේද උත්තරේ. 2යි v වර්ග u වර්ග 2 වර්ගමූලය හමෙනවා. එතන මූල 2 එකට මූල 2 මම එළියට ගන්නවා. වෙනවා 2යි v වර්ග ඍණ u වර්ග වර්ගමූල. මෙතන ඉන්නේ ඍණ u කියලා. හරි. එහෙම උත්තරයක් තමයි ඉන්නේ. මම මේක වෙන පාඩකින් හැදුවේ මෙතන වර්ග සමීකරණයක් අපි හිතුවා. ඒක ටිකක් වැදගත්. සහ මේ සුළු කිරීම ටිකක් දිගයි අරකට සාපේක්ෂව. වෙන ලේසි ක්‍රමයක් ඇති මට මතක් වුණේ මේක. හරි. එතකොට පොළොට සාපේක්ෂව A වලින් ඉඳන් C වලටයි B වලින් ඉඳන් D වලටයි ප්‍රවේග දෙකම හරි. ගානේ තව කොටසක් හරි. හරි ඊට පස්සේ කියනවා අවසාන කොටස බෝට්ටු දෙකම D වලට එකම වෙලාවෙ තියෙනවා කියලා පෙන්වන්න කියනවා. හරි. ඒ කියන්නේ කාලයන් ටික අරගෙන මේ කාලයන් ටික සමානයි කියලා පෙන්වන්න නම් හරිනේ. හරි. එතකොට මෙතන අපිට මගහැරිච්ච පොඩි දෙයක් තියෙනවා. මොකද්ද? මගහැරිච්ච නෙමෙයි ගාන කියපු විදිහටනේ අපි හැදුවේ. අර B1 බෝට්ටුවයි B2 බෝට්ටුවයි ආනතව චලිත වීමට අදාළ ප්‍රවේග ටික අපි හෙව්වා. කියන්නේ B1 එක A වලින් ඉඳන් C වලට ගිහිල්ලා C වලින් ඉඳන් D වලට යන්නේ. B2 එක A වලින් ඉඳන් B වලට ගිහිල්ලා B වලින් ඉඳන් D වලට යන්නේ. මේ ආනත චලිත වලට අදාළ ප්‍රවේග දෙක අපි හෙව්වා. ඒ දෙක හරි. එතකොට ඇත්තටම මෙතන ඊතලේ වැරදි සෝරි මේ පැත්තට ඉන්නවා. එතකොට සම්පූර්ණ චලිතේ D වලට එන කාලයන් දෙක සමානයි කියලා මේ වෙන්නන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රවේගය විතරක් තිබිලා මදීනේ. මේ ප්‍රවේගයත් එපැයි. මේ ප්‍රවේගයත් ඕනේ. මේකත් ඕනේ. ඉන්න මෙහෙට යන ප්‍රවේගයත් ඕනේ. කොහොමද හොයන්නේ? ඒවත් ඉතින් පොළොට සාපේක්ෂවම තමයි ඕනේ. ඇත්තටම බාහිර ඉන්න මිනිස්සුන්ට පේන වේගය තමයි මේගොල්ලන්ට ඕනේ. අර ආනතව යන වේග දෙක හරි. ඒතකොට දැන් මොකද කරන්නේ? පොළොට සාපේක්ෂව මේ දෙකත් හොයමු. පොළොට සාපේක්ෂව B1 කොහොමද හොයන්නේ? B1 ජලයට පොළොව ජලයට පොළොට සාපේක්ෂව ජලය ඔන්න ඔහොම. එතකොට මම මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණු දාලා තියෙන්නේ. මෙන්න මේවා තමයි හොයන්න යන්නේ. ඒතර පොළොට සාපේක්ෂව B1 කොහොමද එන්නේ? කියන්නේ ඇත්තට මෙයා යන්න හදන්නේ කොහෙටද? මෙන්න මෙහෙට යන්න හද. මේක දන්නවා. මේක දන්නේ නැහැ. මේක තමයි අර අපි මෙහෙම රවුම් කරලා යන්නේ. පොළොට සාපේක්ෂව වතුර ඒක යනවා මෙන්න මෙහෙම. U මේකටත් එහෙමම ලියාගමු. පොළොට සාපේක්ෂව B2 ජලයට සාපේක්ෂව B2 පොළොට සාපේක්ෂව ජලය. මෙයක් දන්නවා. පොළොට සාපේක්ෂව B2 මුලින්ම යන්නේ මෙහෙම. මේක නම් දන්නේ නැහැ. B පොළොට සාපේක්ෂව ජලය ඒක දන්නවා මෙහෙට. හරි. ආයිමත් රවුමක් ඇඳලා කරන්න පුළුවන්. රවුමක් ඇඳපු දෙකටම පොදුවේ කරනවා මම.
හරි U එක මං කිව්වනේ හැමතිස්සෙම කේන්ද්‍රයේ දිශාවට ගහගන්න කියලා. ඒක හරි. මුලින්ම B1 ට අඳින්නේ. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතන ආරම්භක ලක්ෂ්‍යය උන්න දැන් මෙතනට ආවා. ඊට පස්සේ මෙයා වඳින්න ඕනේ. එයා වඳින්න පුළුවන්. එයා වඳින්න දන්නේ නැහනේ. එයා යන පැත්ත දන්නේ නැහනේ ඇත්තටම. ජලයට සාපේක්ෂව B1 ගේ මේ ප්‍රවේගය එයා බෝට්ටු යන පැත්ත අනුව වෙනස් වෙනවා. ඒක වැඩි හිතන්න එපා තේරෙන්නේ නැත්තම්. ඒක වෙනස් වෙනවා කියලා හිතන්න. අපි දන්නේ කෙනෙක් ඉන්නවා. අපි එයා වෙනදම මේ මෙන්න මෙයා. එයා වෙනදක. මේක පොඩ්ඩක් වෙන පාටින් අඳින්නම්. ඒකට එයා කවුද ඒ සම්ප්‍රයුක්තය? සම්ප්‍රයුක්තය අඳින්න කොහොමද? ආරම්භක ලක්ෂ්‍යයයි අවසාන ලක්ෂ්‍යයයි තමයි ගන්න ඕනේ. අවසාන ලක්ෂ්‍යය තියෙන්න ඕනේ මෙන්න මෙහෙක ඔය හරි. 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 එතකොට ඒක සම්ප්‍රයුක්තය ඇවිල්ලා තියෙන්නේ තිරසට. ආරම්භක ලක්ෂ්‍යය මොකද්ද? මෙතනනේ. මෙතන ඉඳන් තිරසට ගහන්නේ. තිරසට ගහන්නේ නෝ කියන්නේ ඉතින් ඔන්නෝම තමයි තියන්නේ. වෙන එකක් නැහැනේ. මෙතනින් ඉවර වෙන්නත් ඕනේ. අපිට කවුරු හරි කියයි ඉතින් මේ පැත්තට ගහලා මේ ඉවර කරන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ කුඩින්ම මෙහෙ. මේ පැත්තට ගහන්න බෑ. ඊතලේ වෙනස් වෙනවා. ඒ නිසා අපි මේ පැත්ත ගන්නෙ නෑ. ওই පැත්ත ගන්න. එතකොට සම්ප්‍රයුක්තය මොකද්ද වෙන්නේ? සෝරි සම්ප්‍රයුක්තය හරි. මේ තියෙන කහ පාටින් ඇවිල්ලා තියෙන සම්ප්‍රයුක්තය. දැන් ඕක කොහොමද හොයාගන්නේ? මෙහෙමනේ ඉතින් මේක U. ඊට පස්සේ දැන් මෙයා ඇඳ ගන්න බැරුවනේ හිටියේ. මෙතන එහෙම ගියා. මෙතන ඉඳන් ඇඳ ගන්න බැරුවනේ හිටියේ. එයා තමයි මෙන්න මෙයා. මෙතන ඉඳන් මේක හරිනම් මේ කුඩින්ම එන්න ඕනේ. පොඩ්ඩක් මේක මතම එන්න ඕනේ. මම ඉතින් උඩින් අඳින අවුලන පැහැදිලි වෙන්න ටිකක්. ඔන්නවා වෙන මෙතනට. අන්න ඒක තමයි. මොකද්ද? B1 ගේ ජලයට සාපේක්ෂව ප්‍රවේගය වෙන්නේ ඒ අවස්ථාවේදී. හරි. හරි. එතකොට මේ කහ පාටින් ඇඳ මේ රිසල්ට් එක මොකද්ද? මේ ඉර E මේ ඉර U ඉරේ දිගනේ අපිට අවශ්‍ය වෙන දිශාව අපි දන්නවා මෙහෙට කියලා මේ. ඒක දිගවල් දෙක අඩු ගන්න තියෙනවා. V ඍණ U කියලා එනවා. දැන් ඔය වැඩේම අරකටත් කරු. U එක නම් එහෙමමයි. හරි. මෙහෙම ආවා මෙතනට. ඊට පස්සේ සම්ප්‍රයුක්තයේ තියෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙට තියෙන්නේ. ඒතර ආරම්භක ලක්ෂ්‍යය ඉඳන් තිරසට මේ නැගිනහිර පැත්තට තියෙන්නේ. ඔය තියෙන්නේ. කොහොමද සම්ප්‍රයුක්තය? මෙතන නවතින්නත් ඕනේ. එහෙනම් V එක මොකද්ද? එහෙනම් V එක වෙන්නේ U එක මෙතන ඉඳන් මෙතනට ඇඳා හරි. ඊට පස්සේ යන V නේ අපිට හොයාගන්න බැරි. එයා තමයි කවුද වෙන්න මෙයා. එතන ඉන්නේ එකතුවක්. දැන් ওই දෙක එකතු කරාම මොකක්ද වෙන්නේ? මෙතන සම්ප්‍රයුක්තය මෙයා. මෙතන සම්ප්‍රයුක්ත වෙන්නේ මෙන්න මෙයා. මොකක්ද දෙන්නේ? එතන V ධන U කියලා තමයි එන්නේ. එතකොට ඒ දෙකත් හොයාගත්තා. පොළොවට සාපේක්ෂව B1 කොහේ ඉඳන් කොහෙටද? C වල ඉඳන් D වලට චලිත. අන්න ඒකට මොකක්ද උත්තරේ එන්නේ? පොළොවට සාපේක්ෂව B1 V ඍණ U. මේක මොකද්ද? A වල ඉඳන් B වලට චලිතය B2 ගේ. එතකොට පොළොවට සාපේක්ෂව ප්‍රවේගය A වල ඉඳන් B වලට එන්නේ මොකද්ද? E ධන U කියලා එන්නේ. හරි. දැන් ප්‍රවේග ඔක්කොම හරි. එතකොට මොකද්ද ගණන් තියෙන්නේ? ඔය ප්‍රවේගය පාවිච්චි කරලා දිගවල ටික පාවිච්චි කරලා කාලයන් දෙක හොයාගන්න තියෙන්නේ. එතකොට කාලයන් දෙක සමානයි කියලා පේනොත් වැඩේ හරි. කාලයන් දෙක හොයන්න යන්නේ මුලින්ම B1 ගේ දත්තයන් ටික තමයි මම මෙතන ලියලා තියෙන්නේ. B2 ගේ දත්තයන් ටික තමයි මෙතන ලියලා තියෙන්නේ. B1 මුලින්ම යන්නේ කොහොමද? A වලින් ඉඳන් C වලට ගිහිල්ලා C වලින් ඉඳන් D වලට යනවනේ. එතකොට A වලින් ඉඳන් C වලට යද්දී එයාගේ පොළොට සාපේක්ෂ ප්‍රවේගය තමයි මේ මෙතන හොයලා තියෙන්නේ. එතකොට C වලින් ඉඳන් D වලට යද්දී ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. B2 මුලින්ම යන්නේ A වලින් ඉඳන් B වලට, ඊට පස්සේ B වලින් ඉඳන් D වලට යනවා. A වලින් ඉඳන් B වලට යද්දී ප්‍රවේගය පොළොට සාපේක්ෂව එන්න මේක. ඊට පස්සේ B වලින් ඉඳන් D වල ප්‍රවේගය ඔන්න ඕක. දැන් කාලයන් ටික හොයන්න තියෙනවා. කාලයන් ටික හොයන්න ඊට ඕනේ සමානයි UT. ඒකට T යුක්ත කරගන්න. බෙදීම U. ඔන්න ඕක පාවිච්චි ගන්න තියෙන්නේ. ස්ථාපනයේ බෙදීම ප්‍රවේගය දාන්න තියෙන්නේ. එතකොට B1 ගේ කාලය මන් T1 කියලා ගත්තොත් මුලින්ම එයා A වලින් ඉඳන් C වලට යනවනේ. A වලින් ඉඳන් C වලට තියෙන දුර හොයාගත්තා නම් හරිනේ. මේ ඔක්කොම ඒ නේද සමචතුරස්‍රයක් කියලා කිව්වනේ. ඔක්කොම ඒ නම් ඒකේ කාරණය මොකක්ද දෙන්නේ? වර්ග කළා වර්ගමූලය ගත්තම මොකක්ද දෙන්නේ? 2යි A වර්ගයේ වර්ගමූලය මූල 2යි එන්නේ. මූල 2යි ඒව බෙදන්න තියෙන්නේ A වලින් ඉඳන් C වලට ප්‍රවේගය. මෙන්න මෙයාගේ. බෙද්දම මේ මෙතන මූල මේ මෙතන තියෙන යට මූල දෙක උඩට එනවා. ඊපස්සේ යට කොටසට යනවා මෙහෙම එකක් එනවා. බලන්න මම එකපාර දානවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කාලේ විතර ප්‍රමාණවත් නැහැනේ. A වලින් ඉඳන් C වලට ගිහිල්ලා C වලින් ඉඳන් D වලට යන්නත් එපා. C වලින් ඉඳන් D වලට තියෙන දුර A. බෙදීම යාගේ ප්‍රවේගය මොකක්ද දෙන්නේ?
වීරින යු යෝක ටිකක් සුළු කරගමු මෙතන 2යි a කියලා එනවා 2යි v වර්ග ඍණ u වර්ග එතන ධන u ධන a බෙදීම වීරින u ඔය කියනවා ඒ තමයි b1 සඳහා ගත වෙච්ච කාලය. එතකොට b2 සඳහා ගත වෙච්ච කාලය මුලින්ම a වලින් b වලට යනවනේ. එතකොට ඒකේ විස්ථාපනය එතන a බෙදීම v ධන u මම මෙන්න මේ සමීකරණ එකපාර දාන්නේ t සමාන s බෙදීම u කියන එක තමයි. ඊට පස්සේ අරක එතන කර්ණය ඔස්සේ යද්දි මූල 2යි a එතන යට තියෙන මූල දෙක උඩට එනවා බෙදද්දි මම මේ බෙදීම එකපාර කරනවා මේකේ. උරන්න පැටලෙන්න පුළුවන් ඒ නිසා උඩ හරියට බලන්න. ඒතකොට මේකත් මම මේ පද ඉස්සරහට ගන්නම්කෝ. 2යි a මුල 2යි ගුණ වුණාම 2 වෙනවනේ. ඍණ u ධන a බෙදීම v ධන u. හරි. කොහොම කාලයක් නෙන්නේ. ඊට පස්සේ මේ කාලයන් දෙක සමානයි කියලා වෙන්නන්න ඕනේ. මේක ටිකක් අමාරුයි. පද දෙකක්ම තමයි. 2යි a කියන එක උඩ ගන්න තියෙනවා. හරය ටිකක් අවුල්. මෙතන ධන ඍණ මාරු වෙච්ච ගන්න තියෙන්නේ. ඒක ටිකක් හිතන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? මම මේ කාලයන් දෙක සමානයි කියලා එකක් අරගෙන සුළු කරලා අනිත් එක පෙන්නන්නේ නැහැ. මම මෙහෙම වැඩක් කරනවා. මේ කාලයන් දෙක සමානයි නම් මේ දෙකේ අන්තරය මොකද්ද වෙන්න ඕනේ? බිඳු වුණා නම් හරිනේ. එහෙනම් මේ දෙක අඩු කරලා බලන්න. අඩු කරාම වැඩේ හරියට යනවා නම් ඒ කියන්නේ බිඳු වෙනවා නම් t1 t2 සමානයි නේද? අන්න එහෙම දාසින් අඩු කරනවා. එතකොට එක වගේ පද ටිකක් තියෙනව නේද? අන්න ඒගොල්ලෝ එහෙම එක ළඟින් ලියා ගන්නවා මේ. මේගොල්ලෝ එක ළඟින් ලියාගෙන අඩු කරනවා. එතකොට මේ දෙන්නගෙන් අඩු කරද්දී මෙතන 2යි a එළියට ගන්න පුළුවන්. එතකොට 1යට 1යි v වර්ග u වර්ග යන u ඍණ 1යට 2යි b වර්ග u වර්ග ඍණ u කියලා එනවා. ඊට පස්සේ එක්කෙනා අඩු කරද්දී මෙතන a එළියට ගන්න පුළුවන්. මේක පොදු හරය ගමු. පොදු හරය ගද්දී මේ දෙක ගුණ කරලා තමයි ගන්න වෙන්නේ. ගුණ කරාම මොකද වෙන්නේ? මේ වර්ගමූලේ මෙතන a ධන b ඍණ b වගේනේ වර්ග දෙක අන්තරය අර ප්‍රසාරණය වගේනේ තියෙන්නේ. ඒකට මේක ආයි එකට ගුණ වෙද්දි මොකද වෙන්නේ? මෙයාගේ වර්ගය ඍණ මෙයාගේ වර්ගය කියලා එනවා. පොදු හරය ගත්තා. මේක මෙහෙට යනවා. 2යි v වර්ග ඍණ u වර්ග ඍණ u. මෙතන ඍණ වාරයක් මෙයාගෙන් ගුණ වෙනවනේ. මේ ඍණෙන් සම්පූර්ණයෙන් ගුණ වෙනවනේ. එතකොට එන පිළිතුර මම එකපාර දානවා. මෙයාගෙත් පොදු හරය ගන්නවා. v ධන u ඍණ v ධන u. මොහොමයක් කියන්නේ. 2යි v වර්ග ඍණ 2යි u වර්ග. මෙන්න මේ කොටස් දෙක සමානයිනේ කැපිලා යනවා. ඍණ 2යි u කියලා එනවා. මේ කොටස් දෙක සමානයිනේ. ධන 2යි u කියලා එනවා. මේ මෙතන දෙකේ එකක් එළියට ගත්තම ওই දෙකේ එකට මේක කපත හැකිනේ. ඍණ 2යි u a v වර්ග ඍණ u වර්ග ධන 2යි u a v වර්ග ඍණ u වර්ග. දැන් මේ සම්පූර්ණ කොටහට මේ කොටහ කැපිලා යනවා. බිඳුවයි. එහෙනම් මොකද වෙන්නේ? එම නිසා b1 හා b2 එකම වේලාවේදී d වෙත පැමිණේ. හරි. අතනින් ගාන අවසන් වෙනවා. ලකුණු දීලා තියෙන විදිය බලමු. මෙතන මේ පොළොවට සාපේක්ෂව ප්‍රවේග අඳුර ගන්නවට ලකුණු 5 දීලා තියෙනවා. ඊට පස්සේ මේ u එක පොළොවට සාපේක්ෂව ජලය කියලා අඳුර ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සමීකරණ මේ ප්‍රවේග ත්‍රිකෝණ ඇඳීම සඳහා අවශ්‍ය වන දේ තේරුම් ගන්නවට මේ සමීකරණයේ සම්බන්ධය ලියනකොට ලකුණු 10ක් දීලා තියෙනවා. සම්බන්ධ දෙකම ලිව්වට ලකුණු දීලා නැහැ. එකකට 10ක් පමණක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රවේග ත්‍රිකෝණ දෙක අඳිනවට 15 ගානේ දීලා තියෙනවා. ඒ කියන්නේ එක ත්‍රිකෝණයකට 15ක් දීලා තියෙනවා. ඒ කියන්නේ ලකුණු එතනම 30ක්. දැන් මේ දක්වා ලකුණු ටික බැලුවොත් ලොකු ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණය ඇඳගත්තත් ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ත්‍රිකෝණ දෙක. ඊට පස්සේ මෙතන ප්‍රවේගය හොයන්න තියෙනවා පයිතගරස් දාලා
එතන මුලින්ම හොයනවට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඊළඟ එකත් හොයන්න කියනවානේ. මේක නම් ටිකක් දික් වුණා, ඊට වැඩිය ලේසි ක්‍රම ඇති. මේකටත් ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ එතන T1 T2 ලියනකොට තමයි ඊට පස්සේ ලකුණු දීලා තියෙන්නේ. මේ ප්‍රවේග දෙක හොයනවට වෙනම ලකුණු දීලා නැහැ. T1 එක මෙතන ලියනවට ලකුණු 5ක් තියෙනවා. T2 එක හරියට ලියනවට 5ක් තියෙනවා. ඊට පස්සේ ওই දෙක අපි අඩු කරන්න තීරණයක් ගත්තනේ. අන්නේ තීරණයට මේ සම්බන්ධෙට මේක හිතලා මේ දේ අඩු කරලා ඒ වාක්‍ය විතරක් ලියනකොට මෙතන ලකුණු 5ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ යම් කිසි මට්ටමකට සුළු කරාම ආයි 5ක් තියෙනවා. බිඳුවයි කියලා ගන්නවට නැවත ලකුණු 5ක් දීලා තියෙනවා. එතකොට එහෙම තමයි සාපේක්ෂ ප්‍රවේගයේ ලකුණු ටික වෙන් වෙන්නේ. සම්පූර්ණ ලකුණු තියෙනවා 20යි 45යි 25යි 55යි ලකුණු 100ක් මේ ගානට. මේ ගාන සම්පූර්ණයෙන් හදුවා ලකුණු 100ක් ලබා ගන්න පුළුවන්. හරි. හරි මේ ගාන එතනින් අවසන් වෙනවා. Don't stop until you are proud.